නමක් නැතුව රටක් ගෙනියන්න බෑ. නමක් නැති නායකයෝ බලයටපත් වුණාම පළපුරුද්දක් නැති වුණාම පළපුරුද්දක් තියෙන දේශපාලනඥයෝ රට කරනකොට ප්‍රශ්න වලට මුහුණ දෙන ආකාරයක් තිබුණා. අද නමක් නැති දේශපාලනඥයෝ බලයටපත් වෙලා ඒ දේශපාලනඥයන්ට මේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න බැරි තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. පෞල් දේශපාලනේ මේ ආපු බලයටපත් අයගෙත් තියෙනවා. කැසිනෝ කීයක් ලංකාවේ අනුමත කරලා තියෙනවද? කාටවත් කියන්නේ නැහැ මේ ආණ්ඩුව අනුමත කරපු ගාන. ලයිසන් කීයක් දීලා තියෙනවද? ඒකට කවුරුවක් විරුද්ධත්වයක් දක්වන්නේ නැහැ. මොනම දෙයක්වත් මට පේන විදිහට ජනතාවට මම දකින්නේ මට කවුරු හරි ඔබතුමා හරි කියනවා නම් එකක් මෙන්න මේක ආණ්ඩුව කරා හරි ෂෝක් කියලා මට ඒකට උත්තරයක් දෙන්න පුළුවන්. ගල්ලගුරු වංචාව කියන එක කවුරු කරත් වංචාව වෙන්න එපා. කන්ටේනර් පැන්නුවා නම් කවුරු කරත් පැන්නුව වෙන්න එපා. ඇමති වියට්ටින්ගේ බැස්සම ඒ වියදම ඇමටිට හොඳයි. රෙදි හොදන එක සතියකට රෙදි එක දවසක හොදලා ඉරිසුත් ඉතුරු කරන්න කියන. ඒක දෙකක් නෑ. ගෝඨ ගේන්න ඕනේ කියලා මතයක් තිබුණේ. එතකොට මහින්ද රාජපක්ෂ මහත්තයාට ඒක වෙනස් කරන්න බෑ. කොහොමාවත් ගෝඨාභය රාජපක්ෂ හරි ඒ වෙලාවේ අපේක්ෂකෙක් නෑ. මයි විෂන් දේශපාලනයට සබුද්ධික නිර්වචනයක්. ආයිබෝවන් සබුද්ධික සමාජයක් වෙනුවෙන් හදපු නවතම සමාජ මාධ්‍ය වැඩසටහන මයි විෂන්. හිතවතුනි මයි විෂන් සාකච්ඡාවේ අද දවසේ ආරම්භයයි මේ සනිටුවන් වෙන්නේ. අද දවසේදී සුවිශේෂී චරිතයකට අපි ආරාධනා කළා පාර්ලිමේන්තුවේ අවුරුදු 25කට එහා කාලයක් රැඳී ඉඳපු පාර්ලිමේන්තුවේ අමාත්‍ය ධූර රැසකට පනපෝපු මාතර චරිතයක්. මේ වෙන කවුරුත් නෙවෙයි හිටපු අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන. ආයිබෝන්. අපි බොහොම ගෞරවයෙන් ඔබතුමා මේ වැඩසටහන සඳහා පිළිගන්නවා. ගරු අමාත්‍යතුමනි, හිටපු අමාත්‍යතුමනි, මගේ පළවෙනි ප්‍රශ්නය හැම මිනිස්සෙකුටම හෘද සාක්ෂියක් කියලා දෙයක් තියෙනවා. මොකෙන් පලා ගියත් කාට මොනවා කිව්වත් තමන්ගේ හෘද සාක්ෂියට බොරු කරන්න බෑ කියලා තමයි මිනිස්සු කියන්නේ. ඇත්තටම ඔබ ඔබේ පපුවට තට්ටු කරලා බැලුවොත් කවුද ලක්ෂ්මන් යාපා අබේවර්ධන කියන්නේ? ලක්ෂ්මන් යාපා අබේවර්ධන කියන්නේ මම හෘද සාක්ෂියට එකඟව දේශපාලනය කරපු කෙනෙක් වගේම මම දේශපාලනයේ තෝරගත්තට පස්සේ ඒ දේශපාලනය තුළ මිනිස්සු රවට්ටන්නේ නැතුව මිනිස්සුන් වෙනුවෙන් සේවය කරපු චරිතයක් හැටියට තමයි මට අද හෘද සාක්ෂියට සතුටු වෙන්න පුළුවන්. මම මිනිස්සු වෙනුවෙන් වැඩ කරලා තියෙනවා. ඒක මාතර දිස්ත්‍රික්කයේ මිනිස්සු දන්නවා. අසාමාන්‍ය වැඩ කොටසක් කරා. මගේ හෘද සාක්ෂියට අනුව මම නිවර්දිව මිනිස්සුත් එක්ක දේශපාලනඥයෙක්ගෙන් කරන්න ඕන යුතුයකම් ටික මිනිස්සු වෙනුවෙන් ඉෂ්ට කරලා තියෙනවා. මිනිස්සු වෙනුවෙන් වැඩ කරපු ලක්ෂ්මන් යාපා අබේවර්ධන පටන් ගන්නෙ මං නිවැරදි නම් එක්සත් ජාතික පක්ෂයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එනවා. ඊට පස්සේ මහින්ද ගාවට යනවා. ඊට පස්සේ මෛත්‍රීපාල සිරිසේන ආණ්ඩුවෙත් ඉන්නවා. මේ විදිහට තනින් තැනට යනවා. අපි අහපුවම ගොඩක් අය කියන්නේ ප්‍රතිපත්තිමය කාරණා මත තමයි අපි එහෙම වෙන්නේ කියලා. අපිට කියන්නකෝ ප්‍රතිපත්තිකරුක දේශපාලකයව අපි කොහොමද හොයාගන්නේ මේ විදිහට තනින් තැනට මාරු වෙන්න ගියාම? ඇයි එහෙම වුනේ? තනින් තැනට කියන්නේ මිනිස්සුන්ට වැඩ කරන්න ස්ථානය පිළිබඳ ගැටලුවක් නැහැ. හැබැයි ඒ අවස්ථාවලදී හෘද සාක්ෂියට අනුව නිවැරදි තීන්දුව ගත්තද නැද්ද කියන එක පිට මනුස්සයට පේන්න ඕන. මොකද හේතුව දැන් මම මුලින් කිව්වා ගිවිසුමක් කඩපු වෙලාවේ අපි යුද්ධ වෙලාවේදී ආණ්ඩුවට උදව් කරන්නේ නැතුව මොකද්ද කරන්නේ? මේ රටට ඒ වෙලාවේ ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුවෙන් අයින් වෙන්න තීන්දුව කරලා තිබුණා. භාගින් කරා. ඒ වෙලාවේ අපිට හිතුණා අපි දේශපාලන බෙදිල්ලකට වඩා මේ වෙලාවේ මහින්ද රාජපක්ෂ මහතාට උදව් කරන්න ඕන කියලා. අන්න ඒ නිසා තමයි 2006 මහින්ද රාජපක්ෂ මැතිතුමත් එක්ක ගියේ. මහින්ද රාජපක්ෂ මැතිතුමා හිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ. එතකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා හැටියට මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ඒ කණ්ඩායමම පුල්මුන් හොටලෙදී තීන්දුව කරා මෛත්‍රීපාල සිරිසේන මහත්තයාට සභාපතිකම දෙන්න. එතකොට අපි කොහෙද යන්නේ ඊළඟට? ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. ප්‍රතිපත්තිය එතන. ඊට පස්සේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉඳලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගැටුම් ඇති වුණා. ඒක මෛත්‍රීපාල සිරිසේන මහත්මයායි කාලේ නොඑක් විදිහේ ප්‍රශ්න ඇති වෙලා අපි ඊළඟ අත්තාවේ මහින්ද රාජපක්ෂ මහත්තයත් එක්ක නැවත එකතු වුණා. හේතුව තමයි මහින්ද රාජපක්ෂ මහත්තයාට සමාජ පිළිගැනීමක් සහ ඔහුව ප්‍රතික්ෂේප කරපු එක වැරදි කාරණයක් කියලා මහජනතාව තීන්දුව කරාට පස්සේ මහජනතාවගේ හෘද සාක්ෂියත් එක්ක අපිට වැඩ කරන්න තිබුණා. කවුරු හරි ඔබට යෝජනා කරොත් යහපාලන ආණ්ඩුව වැටිගෙන ආවේ තේරුණා මේක දැන් වැටෙනවා කියලා ඊළඟට නැගීගෙන එනවා පොහොට්ටුව. ඒකින්ද තමන්ගේ දේශපාලන බලය රැක ගන්න ඕනේ හින්දා මේගොල්ලෝ නැවත ගිහිල්ලා පොහොට්ටුවත් එක්ක එකතු වුණා කියලා ඔබට මොකද්ද දෙන්න තියෙන්නේ? නෑ මට තියෙන දෙන්න උත්තරේ
පොහොට්ටුව වුණත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වුණත් මෛත්‍රීපාල සිරිසේන වුණත් වමේ කඳවුරා. මේ වමේ කඳවුරට ගිහිල්ලා වැඩ කරන එක ලැජ්ජාවට කරුණක් නෙවෙයි. එකම පක්ෂයේ ඉඳපු අය. ලේකම් හිටියා, සභාපති හිටියා. දැන් සභාපතිතුමා මේ ආණ්ඩුවේ ජනාධිපති වුණාට පස්සේ මේක කරගන්න බැරි වෙලා යම් ප්‍රශ්න මතුනාට පස්සේ මහජනතාවගේ පිළිගැනීම මේ වමේ කණ්ඩායමේ නායකයාට තිබුණා. එතකොට අපි වමේ කණ්ඩායමේ නායකයා මහජනතාව බහුතරයක් පිළිගන්නවා. මොකද ප්‍රාදේශීය සභා මැතිවරණ සියල්ලම දිනුවා. මහජනතාව අපි ඉන්නතන නෙවෙයි හිටියේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නෙවෙයි, මහජනතාව මහින්ද රාජපක්ෂ හොයාගෙන. ඒතකොට අපේ යුතුකමක් තියෙනවා මහින්ද රාජපක්ෂ මෙතුමත් එක්ක මහජනතාවගේ මතයට ගරු කරලා. දැන් උතනදී තවත් ප්‍රශ්නයක් එනවා ගරු හිටපු අමාත්‍යතුමනි. දැන් හැම තැනකම කතා කරද්දී සමහර අය කියන්නේ රනිල් වික්‍රමසිංහ කණ්ඩායමේ අය. මෛත්‍රීපාලගේ කණ්ඩායමේ අය කියන්නේ මෛත්‍රීපාල කියලා. චන්ද්‍රිකා මැතිණියට පක්ෂව හිටපු කට්ටිය චන්ද්‍රිකා ගැන කතා කරන්නේ. ඔබ කතා කරන්නේ මහින්ද රාජපක්ෂ. මේ රටේ ඉතිහාසයේ මේ චරිත වන්දනාවේ ගිහිල්ලා පක්ෂ වන්දනාවේ ගිහිල්ලා දේශපාලනය කරපු හින්දා නේද අද රටට මෙහෙම වෙලා තියෙන්නේ කියලා ප්‍රතිපත්ති මත දේශපාලන තීන්දුව ගන්න නැතුව මහින්ද රාජපක්ෂ නැත්තම් මොකක් හරි නමක් මත පිහිටලා වැඩ කරපු හින්දා නෙවෙයි නේද මෙහෙම උනේ කියලා කවුරු හරි අහුවොත් මොකද්ද ඔබට දෙන්න තියෙන උත්තරේ? නමක් නැතුව රටක් ගෙනියන්න බෑ. පක්ෂයක නායකයෝ ඉන්න පුළුවන්. අද ඒකේ ප්‍රතිඵලය මේ රටේ ඇවිල්ලා තියෙනවා. නමක් නැති නායකයෝ බලයටපත් වුණාම ඒ වගේම ඒගොල්ලෝගේ පළපුරුද්දක් නැති වුණාම නමක් තියෙන හැම කෙනාටම පළපුරුද්දක් තිබුණා. පළපුරුද්දක් තියෙන දේශපාලනඥයෝ රට කරනකොට ප්‍රශ්න වලට මුහුණ දෙන ආකාරයක් තිබුණා. අද නමක් නැති දේශපාලනඥයෝ බලයටපත් වෙලා ඒ දේශපාලනඥයන්ට මේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න බැරි තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. ඒගොල්ලෝ හිතන් හිටියේ මේක හරීම ලස්සනට ඉක්මනට හරි හොඳට කරන්න පුළුවන් කියලා. එහෙම කරන්න බෑ. මේක පළපුරුද්ද සහ නම සහ කැපවීම තියෙන්න ඕන. මේ අයට පළපුරුද්දක් නැති නිසා අද මේ තත්ත්වයට ඇත්තද. ඒ නිසා මම හිතනවා නමක් තියෙන දේශපාලනඥයෙක් අවශ්‍යයි. මේ අපි පෞල් දේශපාලනය ගැනත් කතා කරමු. ඔබ දන්නවා අරගලේ කාලෙම ලොකුම මාතෘකාවක් වුණා මේ පෞල් ගස කඩන්න ඕන කියලා. මේ ලංකාවේ පෞල් දේශපාලනය. දැන් මේ පෞල් දේශපාලනය කතා කරද්දී අබේවර්ධන පවුලත් ඉදිරියෙන්ම ඉන්නවා. ඒතකොට ඔබේ තාත්තගේ ඉඳලා දිගටම ඇවිල්ලා ඔබේ සහෝදරයා ඔබ ඊට පස්සේ ඔබේ පුතා පසඳ යාපා අබේවර්ධන මේ විදිහට මේ බූදලයක් වගේ දේශපාලනය අතින් අතට මාරු වෙනවා තමන්ගේ ඥාති හිතබතුන් අතරේ. ඇයි එහෙම වෙන්නේ? ඔබ හිතනවාද පෞල් දේශපාලනය තවදුරටත් මේ ලංකාවේ යාවත් කාලින වෙන සාධාරණ මාතෘකාවක් කියලා? පෞල් දේශපාලනය කියන්නේ පෞල් දේශපාලනය ප්‍රතික්ෂේප කරනවද නැද්ද කියන මහජනතාව තීන්දුව කරන්න. ඒතකොට මොකද දක්ෂතාවයක් තියෙනවා නම් ඒ පෞල් කෙනෙක් එතෙන්ට ආවයි කියලා මට පේන්නේ ඒක අසාධාරණයක් තමයි. ඒක මහජනතාවනේ තෝරන්නේ. දැන් පෞල් දේශපාලනේ මේ ගහපු පෞල් දේශපාලනේ මේ ආපු බලයට පත් අයගෙත් තියෙනෝනේ. දැන් බිමල් රත්නායක මහත්තයා නෝන පාර්ලිමේන්තුවේනේ. ඒකත් පෞල් දේශපාලනේ. ඒක යට වෙන් වෙන්න බෑනේ. පෞල් දේශපාලනේ ප්‍රතික්ෂේප කරෝ. ඒ පෞල් දේශපාලනේ තාත්තයි පුතයි දෙන්නම ඉන්නෝනේ පාර්ලිමේන්තුවේ චතුරංගලයි. එතකොට ඒක පෞල් දේශපාලනේ නෙවෙයිද? හැබැයි මම එතෙන්ට විරුද්ධ වෙනවා. මොකද හේතුව පෞල් දැන් පසන්දයාපා මාතර දිස්ත්‍රික්කේ පළවෙනියට ආවා. කවුද තේරුවේ? මහජනතාව. පසන්දයාපා සතොසේ සභාපති වුණා. සතොසේ ප්‍රොෆිට් ගත්තා. ස්ථිර දැන්පතු දැම්මා. සතොස එළිය කරා. ඒතකොට පෞල් දේශපාලනේ වරදක් වෙලා තියනවාද එතන? චෝදනාවක් කරන්න තිබුණාද හොරකම් කරාද නැද්ද? දැන් නැත්තම් මේගොල්ලෝ හොයනෝනේ. එහෙම නැහැ. ඉතින් පෞල් දේශපාලනේ තාත්තා පුතා අරගෙන ඉස්සරහට යන දේශපාලනේ සමහරලාට සමහර අයගේ තියෙන්න පුළුවන්. ඒවා ගිහිල්ලා තියන්න. හැබැයි එහෙම ගෙනාපු පෞල් දේශපාලනේ ඔක්කොම හජනතාව ප්‍රතික්ෂේප කරලා තියෙනවා. අපි කියන්නේ දැන් රාජපක්ෂල ප්‍රතික්ෂේප කරන්න බෑනේ. දැන් රාජපක්ෂල ඕන වෙලා තියෙනෝනේ. දැන් බලන්න ඕනම තැනක දැන් ගියොත් කියන්නේ ඉස්සර ඉඳපු නාමල් රාජපක්ෂ නෙවෙයි දැන්. නාමල් රාජපක්ෂ හොඳට දැන් පරිණත වෙලා නාමල් රාජපක්ෂ ප්‍රශ්න වලට හොඳට උත්තර දෙනවා. රාජපක්ෂ හොඳට දැන් මිනිසුන්ගේ ප්‍රශ්න අවබෝධ කරගෙන තියෙනවා. දැන් විපක්ෂයේ ඉන්න නායකයා නාමල් රාජපක්ෂ. ඉතින් ඕක මිනිස්සුනේ දැන් තෝරන්නේ. හරි ඔබ බොහොම පැහැදීමකින් නාමල් ගැන කතා කරනවා. අපි නාමල් ගැන කතා කරමු. නාමල් ගැන කතා කරන තව දේවල් ටිකක් තියෙනවා ඉස්සරහට. මේ ඔබ අමාත්‍යාංශ ගණනාවක් ඔබ කෙනෙක්. ලංකාවේ ඔබ කීර්තිමත් දේශපාලකයෙක්. ලොකු ඉතිහාසයක් තියෙනවා. අමාත්‍යාංශ 1 2 3ක් නෙවෙයි මං හිතන්නේ 6ක් 7ක් ඔබ දේශපාලකයෙක්. මට කියන්න මේ අමාත්‍යාංශ බෝනත් එක්කම ඍජුව ගැටෙන්නේ රාජ්‍ය පරිපාලනයත් එක්ක රාජ්‍ය සේවකයාත් එක්ක. ලංකාවේ රාජ්‍ය සේවකයා පිළිබඳව ලොකු දෝෂමුරයක් තියෙනවා සමාජය ඇතුලේ. මේ රාජ්‍ය සේවකයා තමන්ගේ පඩියට ගන්න පඩියට සාධාරණ සේවාවක් කරන්නේ නැහැ කියලා. සමහර වෙලාවට මේක අර
එක මකුණනේ ළමයෝ කන්නේ ඇයි ඔක්කොම මකුණු මරන්නේ වගේ වැඩක් වෙන්න පුළුවන්. සමහරවිට එක්කෙනෙක් දෙන්නෙක් තමයි මේ ප්‍රශ්නේ ඇති කරන්නේ. හැබැයි මේක සමාජයට යන්නේ පොදු කාරණාවක් හැටියට මේ ඔක්කොම රාජ්‍ය සේවකයෝ මේ වගේ කියලා. හැබැයි අපේ රාජ්‍ය සේවයේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා කියලා අපිට ඒ තැන් වලට ගියාම තවමත් පිළිගන්න සිද්ධ වෙනවා. ඒක නිසා ඔබ මොකද හිතන්නේ? ඇයි මේ රාජ්‍ය සේවය මේ රටේ ආණ්ඩුව බලාපොරොත්තු වෙන ඩ්‍රයිව් එකට අවශ්‍ය විදිහට හදාගන්න බැරි වෙලා තියෙන්නේ? මම මේ රටේ රාජ්‍ය සේවය තමයි දකුණු ආසියාවේ තියෙන හොඳම රාජ්‍ය සේවය හැටියට මම දකින්නේ. මේ රාජ්‍ය සේවය විවේචනය කරන්නේ මේකට නායකත්වය දේශපාලනඥයෝ දෙන්න ඕන. දේශපාලනඥ රාජ්‍ය සේවකයාට හරි නායකත්වය දෙන්නේ නැතුව වගේම රාජ්‍ය සේවකයා ගන්න තීන්දුවට වගකීමක් දේශපාලනඥය ගන්නේ නැත්නම් රාජ්‍ය සේවයේ දුර්වල වෙන එක අහන්න දෙයක් නැහැ. අද ඇයි මේ රාජ්‍ය සේවකයෝ හිර යන්නේ? මේ තීන්දුව ගත්තේ කවුද? දේශපාලනඥයෝ කියපු තීන්දුව, කැබිනට් මණ්ඩලය ගත්ත තීන්දුව රාජ්‍ය සේවකයා ක්‍රියාත්මක කරා. එතකොට මේ රාජ්‍ය සේවකයාගේ පිටිපස්සේ ආණ්ඩුවක් ඊළඟ ගරු අමාත්‍යතුමනි, ඔබතුමා දන්නවා එහෙම දේශපාලකයා කියන එකම කරන්න බෑ නේද රාජ්‍ය සේවකයාට? කැබිනට් මම කියන්නේ දේශපාලනඥයා කියපු හැමදේම කරන්න ඕනේ. හැබැයි කැබිනට් මණ්ඩලයේ ආයතන විධිවිධාන සංග්‍රහයක් තියෙනවානේ. ඒ රාජ්‍ය සේවකයාට ඒ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ FR1 අනුව වැඩ කරනකොට ඒ රාජ්‍ය සේවකයා ඒ රාමුව තුල වැඩ කරන්න ඕන. ඒ රාමුවට පිටින් ගිහිලා තියෙන රාජ්‍ය සේවකයෝ කී දෙනාද? එක්කෙනයි දෙන්නයි. මේ රාජ්‍ය සේවය විවේචනය කරන්න බෑ ඒකට. ඒ නිසා ඇමතිවරු කිව්වත් කැබිනට් මණ්ඩලය ගත්ත තීන්දුව ක්‍රියාත්මක කිරීමේදී රාජ්‍ය සේවකයා නීති රාමුව අනුව ඒක ක්‍රියාත්මක කරන්න ඕන. හැබැයි ඇමතිවරයා තදින්ම කියනවා නම් මේක ක්‍රියාත්මක කරන්න ඕනේ කියලා රාජ්‍ය සේවයට ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. ඒක ප්‍රතික්ෂේප නොකරපු එකේ ප්‍රතිඵල තමයි මේ කියන්නේ. හැබැයි එහෙම කරනවා නම් රාජ්‍ය සේවක රැක ගැනීම තමන් ගත්තේ මේ තීන්දුව කියලා ගිහිල්ලා කියන්න ඕන. මම ඒක උදාහරණයක් කියන්නම්. නෑ ඒක වෙලා නෑ නේද හිටපු අමාත්‍යතුමනි. ඒකින්ද නේද අද රාජ්‍ය සේවකයාගේ බෙල්ලෙන් අල්ලගදි රාජ්‍ය සේවකයාව බේලගන්නේ අමාත්‍යතුරු නෑ. මම ඒක උදාහරණයක් කියන්නම්. i5 එක තිබුණා. මම සංචාරක මණ්ඩලයේ ඉන්නවා. ඇමතිවරයා හැටියට ඉන්නකොට ඒකේ බැසිල් රාජපක්ෂ ආර්ථික කටයුතු අමාත්‍යාංශයට තිබුණේ. i5 එක ලංකාවට ගේන්න අපි කටයුතු කරා. ඇයි i5 එක අපි ගෙනාවේ? i5 එක ගෙනාවේ 2009 යුද්ධය ඉවරනාට පස්සේ ලංකාවේ තියෙන ලොකුම ඉවෙන්ට් එක, ලෝකේ තියෙන ඉවෙන්ට් එක ලංකාවට ගෙනාලා ලංකාවේ බෝම්බයක් පුපුරන්නේ නැහැ, පින් එකක් වැටෙන සද්දයක්වත් ඇහෙන්නේ නැහැ කියන තත්ත්වෙට අපිට දෙන්න ඕන වුණා මිනිස්සුන්ගේ මනසට. ලෝකෙට අපේ ඉමේජ් එක ආයෝජක. මේක දැන් ආවා. එනකොට ඇවිල්ලා දවස් 10කට කලින් කිව්වා සුගතදාස ස්ටේඩියම් එකේ සීට් 1500ක් කුෂන් කරන්න ඕන කියලා. අපි කොහොමද කරන්නේ? ටෙන්ඩර් කැඳවන්නේ. කොටේෂන් 3ක් කැඳෙව්වා. කැඳවලා කරන්න පුළුවන් කාටද කියලා ඇහුවා. මේක ඉවෙන්ට් එක ගේන්න ඕන. එතකොට එක සමාගමෙන් කිව්වා අපිට කරන්න පුළුවන් කියලා. අපි ඒගොල්ලන්ට දුන්නා. ඒ ස්ටේරින් කමිටි එකේ සභාපති හිටියේ මම, චෙයාමන් හිටියේ. දැන් මගේ DG කෝප් එකට ගෙනිච්චා. ඊළඟ ආණ්ඩුව ආවා. කෝපෙට ගෙහිල්ලා කිව්වා මෙයා ටෙන්ඩර් නොකර මේව අරගෙන තින්නේ, මෙයා තමයි DG හැටියට හිටියේ අරේ මේ කියලා. මම කෝප් එකට ලියුමක් දුන්නා. නෑ ස්ටේරින් කමිටි එකේ චෙයාමන් හිටියේ මම. මෙන්න මේ කාරණා නිසා තමයි මේක සිද්ධ වුණේ. මේක කිසිම වංචාවක් වුණේ නෑ. අපිට තිබුණේ 2009 යුද්ධය ඉවරලා වෙන්න මේ ප්‍රශ්නේ තිබුණේ. මේක අපි ගෙනාවේ මේක නිසා. වංචාවක් තිබුණා නම් ඒ වංචාව හොයන්න. හැබැයි නිලධාරියාගේ පිටින් මේක යන්න බෑ. ඇමතිවරයා හැටියට මම මේ වගකීම ගන්නවා කියලා. ඒක තමයි රාජ්‍ය සේවක රැක ගැනීම. නෑ ඒක හරි. දැන් ඔබතුමාගේ පෞද්ගලික කාරණා මතනේ ඔබතුමා ඔය කියන්නේ. ඔබතුමාගේ පෞද්ගලික අත්දැකීමනේ. හැබැයි ඔබතුමා ඉන්න තැනම ලංකාවේ හැම දේශපාලකයම නෑනේ. ඒකින්දනේ අනිත් නිලධාරීන්ට අද මේ වගේ ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙලා. ඒක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. දේශපාලන මේ ආණ්ඩුවේ වුණත් දේශපාලනච්චයට තේරෙන්නේ නැහැ. මේ නිලධාරී බංකුඩ වාඩි කළා මේ 8 පාස් නිලධාරීන් 10 පාස් නිලධාරීන් එකෙන් මේ උපාධිය ලැබපු රාජ්‍ය පරිපාලනයේ ඉහළම නිලධාරී ගෙනලා බංකුඩ වාඩි කරලා ප්‍රශ්න කරනවා. ඒ ප්‍රශ්න කිරීම තුළ මුළු රාජ්‍ය සේවයේම අඩපණ වෙලා තියෙන දැන්. බලන්න රාජ්‍ය සේවයේ කිසිම කෙනෙක් වැඩ කරනවා. ඔබ කියන්නේ මේ ප්‍රශ්න කිරීම හොඳ නැහැ කියලාද? ඒ ප්‍රශ්න කිරීම කරන්න වෙනම තියෙනවා තනක් රාජ්‍ය පරිපාලනයේ. ඇයි මේ CID එකට ගේන්නේ? එතනින් බැරි වෙච්ච මුදල් වංචාවක් තියෙනවා නම් ඒ මුදල් වංචාව දෙන්න පුළුවන් අදාළ ආයතන වලට. හැබැයි රාජ්‍ය සේවය තුල තියෙන ක්‍රියාපටිපාටියක්. නිලධාරියෙක් වැරද්දක් කරොත් ඒ නිලධාරියට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ, දේශ කටයුතු අමාත්‍යාංශේ තියෙන වෙනම අමාත්‍යාංශේ ලේකම්ට පත් කරන්න පුළුවන් කමිටුවක්. ඒ කමිටුවේ නිර්දේශය අරගෙන ඒකෙදි මූල්‍යමය වංචාවක් තියෙනවා නම් ඒක CID එකට දැනුම් දෙන්න පුළුවන්. දැන් එහෙම නෙවෙයිනේ. પાස්පෝර්ට් එකේ මිනිහා ගිහිල්ලා
දානවා එතන. ඊට පස්සේ අනිත් පැත්තෙන් පෝර එකේ ඇමතිවරයත් එක්ක අනිත් පැත්තට ඉන්න මිනිහා ගිහිල්ලා මෙතෙන්ට දානවා. ඒවා කැබිනට් එකේ ගත්ත තීන්දුව. මේ සියල්ලම එක්ක රාජ්‍ය සේවය කවුද වැඩ කරන්නේ? මට දිසාපතිවරු රාශියක් කියලා තියෙනවා. අපි කිසිම ලිපි ගණුවක් දැන් අත්සන් කරන්නේ නැහැ. මේ නියමානුකූලව ඕන වෙලාවක නියමානුකූලව ඒ පුවාවේක. ආණ්ඩුව දැන් සමහර ගිය අවුරුද්දේ මුදල් වියදම් උනේ නැත්තේ ඇයි කියලා ඇහුවොත් ඒකට ප්‍රධාන හේතුව මේ රාජ්‍ය සේවකයා නීතියටම වැඩ කරා. ඒ කියන්නේ රාජ්‍ය සේවකයාගේ පල්ලෙහා එක්කෙනාට කියන ඉහළ එක්කෙනා ඔයා මේ ප්‍රවේශයෙන් වැඩ කරන්න ඔයාගේ රස්සාව නැතුනොත් මට කරන්න දෙයක් නැහැ. ඔයා මේ TA කෙනෙක් නම් ඔයා බොහොම බලලා අස්සම් කරන්න මේව කරන්න. එයා ඉතින් A to Z බලලා අස්සම් කරනවා. සංවර්ධනයක් කරන්න බෑ එහෙම. එතකොට ඒ විදියට ගිහිල්ලා ගෙදර ගියාම නෝනා කියනවා දරුවෝ කියනවා බොහොම අනේ දැන් පේන්නේ අරයා හිරේ ඉන්නේ. අන්න මෙයක් දැන් ගන්න හදනවා. ඔයා ප්‍රවේශයෙන් වැඩ කරන්න. ඔය වැඩ නොකර හිටියත් ඔයා කමක් නැහැ. මේ රස්සාව බේරගන්නේ. මේ දරුවෝ කොහොමද? මේ විදියට මුළු රාජ්‍ය සේවයේම අකර්මණ්‍ය වෙලා තියෙන්නේ. ඒ කියන්නේ දැන් ආණ්ඩුවේම ඇති අමතර කියනවා ඕක මේ නිලධාරීන්ගේ වැරද්දක්. ඕක අපේ නෙවෙයි නිලධාරි බලා ගන්න ඕන ඕක. ඒකනේ අගමැතිතුමියා කැඳෙව්වම රැස්වීම ගුරුවරු 86යි. ගුරුවරු 86 රැස්වීමට ආවේ. විදුහල්පතිවරු. රටේ අගමැතිතුමා මම ආණ්ඩුකාරයා හැටියට දකුණු පළාතේ. මම වයඹ ආණ්ඩුකාරයා හැටියට හිටියා. අපි මුළු 2000 2500 එක්කෙනෙක්වත් අඩු නැතුව අපේ රැස්වීම වලට ආවා. මොකද අපි ඒ වගකීම හරියට ඉෂ්ට කරා. ඒතකොට එහෙම කරන්න වෙන්නේ අද ඔක්කොම දැන් හැම කෙනාම කලකිරීමෙන් ඉන්නේ. රාජ්‍ය සේවය තුල බලන්න. දැන් සමෘද්ධි නිලධාරීන් කලකිරීමෙන් ඉන්නවා. ග්‍රාම සේවක කලකිරීමෙන් ඉන්නවා. ආර්ථික සංවර්ධන නිලධාරී කලකිරීමෙන් ඉන්නවා. ඇයි ආර්ථික සංවර්ධන කලකිරීමෙන් ඉන්නේ? ආර්ථික සංවර්ධන උපාධිධාරියෙක් ගමේ JVP එකේ 3 කල්ලියෙක් කෙනෙක් සභාපති කොමිටියේ. එතකොට මේ වගේ රටකට රාජ්‍ය සේවය තුට්ටු දෙකටම දාලා වැඩ කරන්න බෑ. රාජ්‍ය සේවකයා ආරක්ෂා කරගන්න. රාජ්‍ය සේවකයා වරද තියෙනවා නම් ඒ රාජ්‍ය සේවකයාට පරිපාලන අංශයේ වැරදි වලට දඬුවම් දෙන ක්‍රමවේදයක් තියෙනවා. ඒක රාජ්‍ය පරිපාලන නීති රීති තියෙනවා. AR එක FR එක තියෙනවා. හරි. ඒ අනුව කටයුතු කරන්න ඕනේ. එහෙම කරන්නේ නැතුව එන ආණ්ඩුවකටවත් මේ රාජ්‍ය සේවය පිළිබඳ වෙනසක් කරන්න වෙනවා. මම යෝජනා කරලා තියෙන්නේ රාජ්‍ය සේවකයා ආරක්ෂා කිරීමේ පනතක් ගේන්න ඕන කියලා. අනාගතේ. හොඳයි. මට කියන්න දැන් ඔබ මේ අවුරුදු 25ක්ම පාර්ලිමේන්තු 25කට වැඩි කාලයක් 26ක් පාර්ලිමේන්තුවේ හිටපු අමාත්‍යවරයෙක්. දැන් අහන්න තියෙන්නේ ඔබ හිටපු අමාත්‍යාංශයේ නෙවෙයි ඔබ නොහිටපු අමාත්‍යාංශයේ මොකක්ද කියලා. ඒ තරම් ඔබ අමාත්‍යාංශ ගණනාවකට ඔබ නායකත්වයේ දීලා තියෙනවා. අපි දන්නවා සමාජ මාධ්‍ය ඇතුලේ හෝ විද්‍යුත් මුද්‍රිත මාධ්‍ය ඇතුලේ ඔබට චෝදනා එල්ල වෙලා නැහැ. අපි ඒක වගකීමෙන් කියන්න ඕනේ. ඔබ වැඩ කරලා තියෙනවා. ඔබ පරිණත දේශපාලකයෙක්. හැබැයි කවුරු හරි ඇහුවොත් ඔච්චර කාලයක් පාර්ලිමේන්තුවේ ඉඳලා පළාත් සභාවල ඉඳලා අදටත් දේශපාලනයේ සක්‍රියව නියැලෙන චරිතයක් ඇටියට මොකද්ද ලක්ෂ්මන් යාපා අබේවර්ධන කරලා තියෙන්නේ කියලා ඔබට දෙන්න තියෙන උත්තරේ මොකද්ද? ඉතාමත්ව පැහැදිලි. මම 2009 යුද්ධය ඉවරුනාම මම ආයෝජන ප්‍රවර්ධන ඇමතිවරයා හැටියට තමයි කටයුතු කරන්නේ. එතකොට ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ තිබුණේ ඒක බැසිල් රාජපක්ෂ කැබිනට් ඇමතිවරයා හැටියට හිටියා. මම නියෝජ්‍ය ඇමතිවරයා හැටියට හිටියා. ඊට පස්සේ මම කැබිනට් ඇමතිවරයා හැටියට වෙනම ආයෝජන ප්‍රවර්ධන කියන අමාත්‍යාංශයක් හැදුවා. ඒ අමාත්‍යාංශයේ ඇමතිවරයා හැටියට හිටියේ. මගේ ඉතිහාසය තුළ මම කරපු ලොකුම වැඩේ තමයි අද පෝර්ට් සිටි එක ගෙනාවේ මගේ කැබිනට් පත්‍රිකාව. පෝර්ට් සිටි එකට කැබිනට් පත්‍රිකාව දැම්මේ ඔබ? ඔව්. හරි. ඊළඟට ශැංගිලායකේ ඉඩම දෙනකොට අවුට්රයිට් ඉඩමක් දුන්නු පළවෙනි වතාව ලංකාවේ. ඒ තීන්දුව මම ගත්තා. මට බැන්නා. වාසුදේව නානායක්කාර මට මතකයි. ඔය ශැංග්‍රීලාගේ ඉඩම වික්කද? නෑ ඕවර්රයිට් දුන්නා. පළවෙනි කෑල්ල ඕවර්රයිට් දුන්නා. ඒ කියන්නේ සම්පූර්ණ අයිතිය ඒගොල්ලන්ට දුන්නා. එහෙම නෑ. ඒ කියන්නේ වික්ක කියන එක. ඔව් විකුණ පළවෙනි එකයි. මොකද හේතුව ඇයි? 2009 කවුද ආයෝජනය කරන්න ඉන්නේ රටට? අපි මේ තීන්දුව ගත්තේ නැත්තම් මම පාර්ලිමේන්තුවේදී කිව්වා මේ ශැංගිලායක කවුරක් කරා යන්නේ නැහැ මේ ඉඩම. දැන් ජේ.ආර්. ජයවර්ධන මහත්තයා WTC එක දෙනකොට ජේ.ආර්ට බැන්නා. WTC එකේ අද ඉන්නේ කවුද? ඒ ගොඩනැගිලි ඉන්නේ ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලය. EDB එක. ප්‍රයිවට් සෙක්ටර් එක.
අද සිංගප්පූරුවේ කාටවත් ඒක අයිති නැහැ. කිස්පරි අද කාගේද? කිස්පරි එක ශර්මගේ තිබුණේ ඉන්දියානු. අද කාගේද? අද අම්මික පෙරරගේ හේලිස් එක. අද මේ ලෝකේ අපි දකින්න නැත්තම් අපි ඒකට බය ඉන්නව නම් ආයෝජනයේට. එහෙනම් මේ රට ගෙනියන්න බෑ. එතකොට මම ඒක අවුට්රයිට් දුන්නා. ඊට පස්සේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මට කිව්වා මේ කෑ ගහන්නට අවුට්රයිට් දෙන්න එපා ඊට පස්සේ කියලා. මම ශැංගිලා එකත් එක්ක ඇග්‍රීමන්ට් එක හැදුවේ හම්බන්තොට එකක් හදන්න ඕන. හොංකොං කට්ටිය ඒගොල්ලෝ ලංකාවට ඇවිල්ලා ඉල්ලුවේ මේ පළවෙනි ආයෝජකයා ලංකාවට ආවේ 2009 පස්සේ. ඇවිල්ලා ඉල්ලුවේ අපිට මේ ඉඩම මේ ෂොක් ඉඩම මේක අපිට දෙන්න අපි මේක ශැංගිලා එකක් ඕපන් කරන්න ලංකාවේ. එතකොට ඒගොල්ලන්ට මං කිව්වා මේක බදු ගන්න 99 අවුරුද්ද. නෑ අපිට සහතික වෙන්න මේක අපිට එකක් දෙන්න මේ අක්කර 4 දෙන්න මේ අවුට්රයිට්. හරි මං කිව්වා අවුට්රයිට් දෙනවා නම් ඕගොල්ලෝ අපිට හම්බන්තොට හදනවද? හම්බන්තොට අපිට ලෑන්ඩ් එකක් දෙන්න පුළුවන් 99 අවුරුද්දට. හදන්නම් කිව්වා. ඒතර හම්බන්තොට එකයි මේකයි දෙකම ඇදුවා. එතකොට අද 99%ක් ශැංගිලා එකේ වැඩ කරන්නේ ලංකාවේ අය. වැරදි නම් ඕනෙකට කියන්න පුළුවන්. GMුයි තව 4-5 දෙනෙක් කැරෙන්න ඔක්කොම ලංකාවේ සේවකයෝ. දැන් ඕගොල්ලන්ට ගියාම බලන්න පුළුවන් ලංකාවේ සේවකයෝද මේ පිට රටින් ගෙනල්ලා තියෙන්නේ කියලා. ප්‍රශ්නේ තියෙන්නේ මෙතන. දැන් අපිට රටේ කෑල්ලක් විකුණනවා කියන නිකන් අපේ ඇඟෙන් කෑල්ලක් යනවා වගේ වැඩක්. අපි එහෙම භාවිතාවක හිටපු જાතියක් නේ. අපි අපේ රටෙන් කෑල්ලක් දෙන්න අපි කැමති නෑ. හැබැයි පළවෙනි වතාවට අපිට අදහසක් එන්නේ මේ මෙන්න රටෙන් කෑල්ලක් විකුණුවා කියලා. ඊළඟට ඒකේ ලොකුම බ්ලේම් එක එන්නේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවෙන්. මේ රටට ආදරය කරන ස්වදේශකාමීත්වය කියන දේ වැඩිපුරම කතා කරපු මහින්ද රාජපක්ෂ ආණ්ඩුවෙන් තමයි මේක විච්ච කියලා. ඊළඟ කාරණේ තමයි මේක පසුකාලීනව සමහරලාට මේ පේන මෑතකදී නෙවෙයි පසුකාලීනව හෝ මේකේ අනිසි බලපෑමක් එන්න පුළුවන්ද කියලා. මොකද මේකේ භූමිය අයිතිය ලංකාවේ රජයට නෑ කියන එකත් එක්ක. එහෙම නැත්නම් වියට්නාමයේ වගේ කවදාවත් ආයෝජන කරන්න බෑ. සම්පූර්ණ ඉඩම දෙනවා. ඒතර වියට්නාමයටත් ওই කතාව තියෙන්න පුළුවන්. මැලේසියාවේ දෙනවා. ඒතර ලෝකේ රටවල් තියෙනවා මේ කෙන්යාවේ දෙනවා. දැන් ඇයි මේ අපේ කැසිනෝ එකක් ගෙනිච්ච කෙන්නායට? කැසිනෝ එක දැන් ගිහිලා ගහන්නේ සිම්බවයි. ඇයි මේ වෙන රටවල් වල ගිහිලා කැසිනෝ එක ගහන්නේ? දැන් කැසිනෝ එක රවි විජේරත්න ගෙනියනවනේ ලෝකේ ඕනම රටකට. ඒගොල්ලෝ ඉඩම් දෙනවනේ. එතකොට ඒගොල්ලන්ගෙත් එහෙම නම් ඔහොම හිතන්න එපා. එහෙම හිතපු ලිං අඩියේ ඉන්න මානසිකත්වයේ මැඩියෝ වගේ හිටපු නිසා තමයි අපිට මෙහෙම වෙලා තියෙන්නේ. මම ක්‍රවුන් එක ලංකාවට ගේන්න හැදුවේ. ක්‍රවුන් එක ඇවිල්ලා අපිට කතා කරා. කතා කරාම පැකර් ජේම්ස් පැකර් කතා කරාම මම ජනාධිපතිතුමාට කිව්වා සර් මේක හොඳම ආයෝජනයක් මේක දෙන්නම ඕන. මොකද මේක අපි මේ කරන්න හදපු දේ මේ රටේ මහ ජනතාවට අපි පැහැදිලිව කිව්වා. මොකද්ද මේ කරන්න හැදුවේ? ධම්මික පෙරේරා මහත්තයාට රවි විජේරත්න මහත්තයාට තියෙනවා 4ක් බදු ක්‍රමයට. එකක් මහානාමයක ඉස්සරහ. දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති. අනිත් එක මෙරුන් ඩ්‍රයිව් එකේ එකක් තියෙනවා. එතකොට අනිත් දෙක දැන් මෙතන එකක් තියෙනවා ලේක් හවුස් එක ගාව. හරි? දැන් මෙතන ආවේ ආයෝජනය ක්‍රවුන් එක රවි විජේරත්නත් එක්ක එක්කහුවෙලා සිනමන් ලයිෆ් එක හොටෙල් එකේ උඩ තට්ටුවේ. මේ සිනමන් ලයිෆ් එක එන්න හේතුවත් ඒක. මෙච්චර කාමර ගානක හොටලයක් ලංකාවට ආවේ බිලියන ගාණක් ඩොලර් බිලියන ගාණක් වැය කරලා ආවේ කැසිනෝ එක නිසා. ඒකේ තිබුණේ අපි හැදුවේ ක්‍රවුන් එකෙන් මෙහෙට එනවා ෆැමිලිස් එනවා වෙනම නවතින. ඒ ෆැමිලිස් මේ ෆැමිලිස් පිට ඇවිදිනවා. ඇවිදිනකොට අරගොල්ලෝ කැසිනෝ එක එනවා. මම නීතිය ගේන්න හැදුවේ ලංකාවේට සෙල්ලම් කරන්න බැරි වෙන්න. හැබැයි මේ බලපත්‍රය බදු ගෙවලා තියෙන කැසිනෝ එක බලපත්‍රයක් හැටියට අපි දෙනවා ලයිෆ් එකට. වැරද්ද මොකද්ද? තාමත් කැසිනෝ එක මෙතන තියෙනවනේ. ඒකයි ගෙනියන්න හැදුවේ අතෙන්ට. හැබැයි ඒකටත් විරුද්ධ වුණා. දැවැන්ත පැකර් විරෝධයක් ආවා. දැකන්ට පෙරේන මටත් කිව්වා ජේම්ස් පැකර් කියලා පාර්ලිමේන්තුවේ එනකොට දැවැන්ත විරෝධයක් ආවා. අද මොකද්ද වෙලා තියෙන්නේ? ඒ කැසිනෝ එකේ විරෝධය දාපු ජනාධිපතිතුමා විවෘත කරා. මෙන්න රටේ තත්ත්වය. එතකොට පෝර්ට් සිටි එක ඇතුලේ දැන් අනුමත කරලා තියෙනවා කැසිනෝ එක. කැසිනෝ කීයක් ලංකාවේ අනුමත කරලා තියෙනවද දැනට? කාටවත් කියන්නේ නැහැ මේ ආණ්ඩුව අනුමත කරපු ගාන. ලයිසන් කීයක් දීලා තියෙනවද? ඒකට කවුරුවක් විරෝධත්වයක් දක්වන්නේ නැහැ. එතකොට මේක අවුරුදු ගාණක් පස්සේ ගිහිල්ලා කරපු එක බිලියන ගාණක් ලංකාවට සල්ලි වෙන එක. එතකොට ලෝකේ ඕනම රටක අපි හැදුවේ DR විජේවර්ධන මාවත වහන්න. වහලා ඒව සංචාරක කලාපයක් කරන්න. කලාපයක් කළා අපි ඒක දිනු කරන්න හැදුවා. ලංකාවට එහෙම
එන්න දැන් මේ එන සංචාරක ප්‍රමාණය එන්නේ අපි ප්‍රොමෝට් කරලා නෙවෙයි. මේ ලංකාවේ වෙන රටකට යන්න නෑ දැන් කිට්ටුව. මැද පෙරදිගට යන්න බෑ. යුරෝපය යන්නේ නෑ. යුරෝපය එන්නේ මෙහෙ. එතකොට අනිත් රටවල අර්බුද තියෙනවා. ඒ නිසා ලංකාව හොඳ ස්ථානයක් මේක. අන්තිමට මේවා පහු කරපු එකේ ප්‍රතිඵලය පෝර්ට් සිටි එක පහු කරපු එකේ ප්‍රතිඵලය මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට කිව්වා මමයි පෝර්ට් සිටි එකේ කැබිනට් පේපර් එක දැම්මේ සර් මේකේ වැරද්දක් වෙලා නැහැ කියලා. නෑ ඒක උඩින් යන්න පුළුවන් චීන කට්ටියට හෙලිකොප්ටර් වලින් අරවයි මේවයි ඒවා බලේ තියෙනවා අර මේ කිව්වා. අන්තිමට ප්‍රමාද කර අවුරුද්දක් විතර ඉඳලා වන්දිල්ලුවා පෝර්ට් සිටි එක. දුන්නේ නැද්ද හෙක්ටයාර් ගාණක් ඒගොල්ලන්ට වැඩි? මූදෙන් හෙක්ටයාර් ගාණක් වැඩියෙන් දීලා තියෙනවා ඒගොල්ලන්ට. මොකද අපිට ඩොලර් වලින් සල්ලි ගෙවන්න බෑ. ඒතර මේ වගේ තීන්දුව පහුවීමේ ප්‍රතිඵලයක් හැටියට තමයි මේ රට මෙතෙන්ට වැටලා තියෙන්නේ. ඒ නිසා මේගොල්ලෝ අද ආවේ මේ දැන් ඉන්න ආණ්ඩුව ආවේ ඔය ඔක්කොම කරන්නේ නැහැ කියලා. හැබැයි ඒගොල්ලන්ට දැන් ඒක ඔක්කොම කරනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලද, කැසිනෝද, ප්‍රයිවටයිස් කරන එකද, විදුලි බල මණ්ඩලයේද, තෙල්ද මේ ඔක්කොම දැන් කරනවා. IOC එක අරුණම සිනෝපැක් එක ගෙනකොට කෑ ගැහුවා. සෙල් එකට දෙනකොට කෑ ගැහුවා. අද ඒගොල්ලෝ ඔක්කොම අද හිතුව මතේ අද රුපියල් 28කින් වැඩ කරනකොට ආණ්ඩුව මැදිහත් වෙනවද? IOC එකත් වැඩි කරන්න ලෑස්ති නේ ගානට. මේක තමයි රටේ තත්ත්වය. මේව මහජනතාව තේරුම් ගන්න ඕන. මොකද ඕක තමයි මම කිව්වේ පරිපාලනය පිළිබඳ පළපුරුද්දක් තියෙන දේශපාලනඥයෝ දේශපාලන පළපුරුද්ද සහ ඒ තමන්ගේ දේශපාලන පළපුරුද්ද තුළ අත්දැකීමක් තියෙන දේශපාලනඥයෝ රට කරන්න ඕන. මේ විහිළුනේ. ජනාධිපතිතුමා හැබැයි ඔය දැන් වර්තමානයේ ඔය මාලිමා විරෝධය මතුවෙන්නේ අපි කියන්නේ දැන් මේ විපක්ෂයක් කියලා කියන්නේ පොදු විපක්ෂයක් වගේ කියලානේ කියන්නේ. ඒ කියන්නේ සියලුම දෙනා එකම කඳවුරක් හැටියට මාලිමාවට ගහන තත්ත්වයක් තමයි අපි දකින්නේ කියලා තමයි මේ සමාජය ඇතුලේ අපිට පේන්න තියෙන්නේ. හැබැයි දැන් ඔබලා ආණ්ඩු පක්ෂයේ සහ එක්සත් ජාතික පක්ෂය විපක්ෂයේ ඉන්න කාලෙත් ඔය විදිහටම විපක්ෂයේ ඉඳගෙන ආණ්ඩු පක්ෂයට දෝෂාරෝපණය කරා. ඔබලා විපක්ෂයට ආපුවම විපක්ෂයේ ඉඳගෙන ආණ්ඩු පක්ෂය මේ විදිහටම දෝෂාරෝපණය කරා. එතකොට ලොකු බලයක් පාර්ලිමේන්තුව ඇතුලේ තිබ්බේ නැහැ ජනතා විමුක්ති පෙරමුණේ. දැන් අද ජනතා විමුක්ති පෙරමුණ පාලක පක්ෂයට ආවම ඔබලා විපක්ෂයට ගිහිල්ලා අර කරපු දේම නේද කරන්නේ මේ ඒ රංගනයේම නේද යන විපක්ෂයේ භූමිකාවම නේද කරන්නේ හොඳ සහ නරක සියල්ල තෝරා බේරා ගැනීමකින් තොරව පහර එල්ල කරන එක නෙවෙයිද කරන්නේ. මේ ආණ්ඩුව හොදක් කරන්නේ නැහැනේ. මොකද කරපු හොඳ මේ අවුරුදු එකමාරට මොන තීන්දුවද අරන් තියෙන්නේ? ජනතා හිතවාදී තීන්දුවක් මේ ආණ්ඩුව. ගිය ආණ්ඩුව කරන්න හදපු කියන්නේ ඔබ කියන්නේ මේ ආණ්ඩුව මේ වෙනකොට සියඹලා ගෙනල්ලම නැහැ. හොඳ කිසිම දෙයක් කරලා මොනම දෙයක්වත් මට පේන විදිහට ජනතාවට මම දකින්නේ මට කවුරු හරි ඔබතුමා හරි කියනවා නම් එකක් මෙන්න මේක ආණ්ඩුව කර හරි ෂෝක් කියලා මට ඒකට උත්තරයක් දෙන්න පුළුවන්. මට කියන්නේ එකක් මම මේ නිකන් මම ඔබතුමාට එකක් කියන්න. මේ අර ඔබතුමත් එක්ක මේ සංවාදයේ යන හින්දා මේ ඔබතුමා කියන්න කියපු හින්දා මම මේ කියන්නේ අපි හරි මැද තැනකට අවිල්ලා කතා කරුවොත් හොඳමයි නරකමයි හිටපු අමාත්‍යතුමනි. දැන් මේ ළමයින්ගේ ඇටමිදුළු බද්දය නොමිලේ කරන්න මහරගම රෝහලේ වැඩසටහන ලෑස්ති කරා නේද? ඒක හොඳ නෑ කියලා මම කියන්නේ නෑ. ඒක නෙවෙයි සෞඛ්‍යාංශයෙන් ගන්න තියෙන පළවෙනි පියවර. ඒවා සාමාන්‍යයෙන් දියුණු වෙනකොට කරන්න පුළුවන් දේවල්නේ. නෑ ඒක දියුණු වෙනකොට කරන්න පුළුවන්. ආණ්ඩුවෙනුත් සල්ලි දීලා ඕනනම් කරන්න පුළුවන්. ආණ්ඩුවෙන් ඒකට වියදම් කරන්නත් පුළුවන්. හැබැයි මේක සිල්වර දැන් සෞඛ්‍යාංශය කියවම ඕක නෙවෙයි. සෞඛ්‍යාංශය කියවම ඔය විදිහට නෙවෙයි. තවත් වෙන හෘදේ ප්‍රශ්න තියෙනවා. වකුගඩු ප්‍රශ්න තියෙනවා. එතන මෛත්‍රීපාල සිරිසේන මහත්තයා හොඳ වැඩක් කරන්නේ. වකුගඩු රෝහලක් හොඳටම දැම්මනේ. පොළොන්නරුවේ. හරි. ඒක නෙවෙයි මම කියන්නේ ජාතික වශයෙන්. ඒක දාද්දිත් ඔබතුමාට මතක ඇති විපක්ෂයේ. නෑ ඒක මම කියන්නේ මම ඔබතුමාට කියන්නේ ජාතික ප්‍රතිපත්තියක් හැටියට ගත්ත ප්‍රතිපත්තිය මොකද්ද කියන එක. නැත්තම් මේ ආණ්ඩුවක් දැන් අපි කියනම දැන් පැකේජ් එකක් දෙනවා සිල්වර් දැන් දීවරයන්ට 30000 හරි 150000ක් හරි දෙනවයි කිව්වොත් ඒක හොඳයි. ප්‍රශ්නයක් නැහැ මේ වෙලාවේ දෙන්න එපා. සහන පැකේජ් එකක්. සහන පැකේජ් එකක් දෙන එක හොඳයි. ඒක නෙවෙයි මම මේ සිල්ලර දේවල් නෙවෙයි මං කියන්නේ. ජාතික ප්‍රතිපත්තිය මොකද්ද? මේගොල්ලන්ට තිබුණු ප්‍රතිපත්තිය මොකද්ද? දැන් මේගොල්ලෝ ආවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේගොල්ලෝ පළවෙනි අහුවනේ. මොන ප්‍රශ්නේ ලෝකේ තිබුණත් තෙල් වැඩි වෙනකොට වැඩි කරන්න නම් ආණ්ඩුවක් ඕනද? ඒකට ඒගොල්ලෝ හේතුත් කිව්වනේ. දැන් හේතු මෙතන තියෙනවනේ. බදුනේ. දැන් ඕස්ට්‍රේලියාවේ බදු අඩු කරා. වියට්නාමේ බදු අඩු කරා. ඉන්දියාවේ බදු අඩු කරනවා. එතකොට තායිලන්තේ බදු අඩු කරනවා. අඩු කළා තෙල් මිල කරනවා. එතකොට මේගොල්ලෝ මේ කතා කරපු අය මේ ප්‍රතිපත්තිය මෙහි ක්‍රියාත්මක කරනවා. මෙහි කිව්වේ මේ ආණ්ඩුව බදු ගහන එකම නේ වැඩේ කිව්වේ.
දැන් ඊයේ ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේදී කියනවා ගල්ලංගුරු බාලයි. හැබැයි ගල්ලංගුරු කාලද? කන්නේ නැහනේ. එතකොට මේ අනිත් ඒවා දැන් කෙහෙලිය රඹුක් කැල්ල බේත් බීලාද? බාල බේත් ගෙනාවේ. කෙහෙලිය රඹුක් කැල්ලට බේත් තියන තීන්දුව යන්න බෑනේ. ඔබ ඒ තර්කයේ ඉදිරිපත් කිරීම ඇතුළේ ඔබ හිතනවාද කෙහෙලිය රඹුක් කැල්ලගේ වැරද්දක් කළා නැහැ නෑ මම කියන්නේ වැරද්දක් නෙවෙයි මං කිව්වේ මේක. කතන්දරේ ඇතුලේ තියෙන දේවල්. වැරද්ද අධිකරණේ වැරද්ද නැද්ද කියලා අධිකරණේ කියයිනේ. ඒක මට ඇති ප්‍රශ්නයක් නෙවෙයි. ඒක සමාජයේ තියෙන ප්‍රශ්නයක් නේ. එතකොට ඒ විතරක් නෙවෙයි දැන් හුඟක් අයගේ දැන් මේ පහුගිය වකවාණු වල ඇතුළේ දැන් ගල්ලඟුරු වංචාව කියන එක කවුරු කරත් වංචාව වෙන්න එපායි. කන්ටේනර් පැන්නුවා නම් කවුරු කරත් පැන්නුවා වෙන්න එපායි. හැබැයි කන්ටේනර් 327ට ප්‍රශ්නයක් නෙවෙන්නත් තව කෙනෙක් පොඩි දෙයකට ප්‍රශ්නයක් වුණාම ඒක මහා ප්‍රශ්නයක් කරගන්න එකත් ඒ මිනිහා මාස ගණන් අවුරුදු ගණන් හිරේ ඉන්න එකත් මොනතරම් අසාධාරණද? නෑ ඕක මම කියන්නේ මේ විපක්ෂයත් මේ ආණ්ඩු පක්ෂයත් දෙකම ගැලරිය චූන් කරන එක නෙවෙයිද කරන්නේ? ඉතිහාසයේ ඉඳලම ඕක නෙවෙයිද වුනේ? ඇත්තටම එහෙම ගැටලුවක් තියෙනවා නම් අධිකරණයට ගිහිල්ලා නීත්‍යානුකූලව අපිට දෙයක් බේර ගන්න බැරිද? මම මේ අධිකරණය ගැන කතා කරන්න කැමති නෑනේ මෙතන. නීත්‍යානුකූලව බේර ගන්න පුළුවන් තත්යකට දැන් ගේනම නම් අධිකරණ ඇමතුමා රට පාර්ලිමේන්තුවට ඇවිල්ලා කියනවා දැක්කද අපි දීපු නඩු තීන්දුව? අහන්න පුළුවන් දෙයට ඒක. ඔය අපේ ආණ්ඩුවම තමයි නඩු තීන්දුව දුන්නේ. එතකොට මේ පනත් ඔක්කොම ගෙනාවේ රනිල් වික්‍රමසිංහ මහත්තයා කාලේ. මේගොල්ලෝ ගෙනාවු පනත් නෙවෙයි. මේ ගෙනාවේ පහුගිය ආණ්ඩුවේ පනත්. මේ අල්ලස් පනත ගෙනාවේ පහුගිය ආණ්ඩුවේ පනතක්. මේක මේගොල්ලෝ ගෙනාවු පනතක් නෙවෙයි. දැන් නලින්ලුයි මහින්දානන්ද ඉරේගිය කවුරුවක් නඩුවහලා නෙවෙයිනේ. හරි මේ ගෙනාවේ පහුගිය ආණ්ඩුවේ පනත් වල. මේගොල්ලෝ ගෙනාවේ මොකද්ද පනත? නෑ ඒක හොඳයිනේ ගරු. මම කියන්නේ මහත්තුමනි. කවුරු ගෙනාවත් හොඳමනේ. ඒක මේගොල්ලෝ පාවිච්චි කරනවා. ඔව් මේගොල්ලෝ පාවිච්චි කරනවා. ඒගොල්ලන්ට විරුද්ධ අයට. ඒගොල්ලන් පාවිච්චි කරන්නේ නැහැ නේ. දැන් මෙහෙමනේ කෙහෙලිය රඹුක් කැල්ල බාල බේජ් කියනකොට පාර්ලිමේන්තුවෙන් ඉල්ලාස් වෙන්න ඕන. ලැජ්ජ නැද්ද? හෘදේ සාක්ෂියක් නැද්ද ඇහුවා. දැන් තියනවාද හෘදේ සාක්ෂිය? රටේ ජනාධිපතිත් එයා ආරක්ෂා කරනවා. ඇමතිවරුත් එයා ආරක්ෂා කරනවා. එතකොට කතානායක අයින් කරන වෙලාවේ කතානායකට කියනවා මාධ්‍ය ගෙනල්ලා මෙන්න අපි නීතිය ක්‍රියාත්මක කරනවා. කවුරුණත් ප්‍රශ්නයක් නැහැ. අපේ පක්ෂ වුණත් ප්‍රශ්නයක් නැහැ. අපි නීතිය ක්‍රියාත්මක කරනවා. කතානායක ගැලෙව්වා. කතානායක ගලවලා දැන් ගල්ලංගුරු එක්කෙනාගේ ගලවන්නේ නැහනේ. එයා එහෙම ඉන්න ඕනේ. තව කට්ටිය මහා පරිමාණ දේවල් කරන පරීක්ෂණ කරන්නේ නැහනේ. මේක තවම ඔප්පු වෙලාද තියෙන්නේ මේ ගල්ලංගුරු වංචාව ඇත්තටම ඔප්පු වෙලාද තියෙන්නේ වංචාවක් කරා කියලා ඒකේ නීතිමය වශයෙන් ඇවිල්ලාද තියෙන්නේ මේක මෙන්න මේ කාරණා මත මේක මෙන්න මේ පාර්ශවයෙන් වුණා කියලා කවුරු හරි නිශ්චිත වශයෙන් ඇඟිල්ල දික් වෙනවද මේකට? මම මේ අධිකරණ තියෙන නඩු ගැන කතා කරන්නවට බෑනේ අයිතියක් නැහනේ. දැන් එක හා සමාන දෙයක් නේ කෙහෙලිය රඹුක් කැල්ලයි මෙයයි දෙන්නම කළා තියෙන්නේ. අදාළ සමාගමට යනවා කතා කරනවා බඩු ගේනවා. බඩු බාලයි දෙගොල්ලෝගේ බඩු බාලයි. එක්කෙනෙක් බඩු බාලයක එකට යාට විරුද්ධව චෝදනාවක් දාලා තියෙනවා. ඒක අධිකරණේ තීන්දුව කරයි. හැබැයි එක චෝදනාවකට අධිචෝදනාවක් තියෙන කෙනෙක් පාර්ලිමේ අධිකරණේ මහා අධිකරණේ අධිචෝදනාව ලක් වෙච්ච කෙනෙක් එයා සභාපති වෙල වෙන්න අය කරපු කාර්යයක් එයා ගල්ලංගුරු ගෙනල්ලා බාල අඟුරු ගෙනාවා කියලා ඇමති මණ්ඩලයත් පිළිගන්නවා නම් ඇමතිවරුත් පිළිගන්නවා නම් ඊයේ ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේදී පිළිගත්තා නම් සදාචාරය කියන එක රේලිය කෙහෙලිය රඹුක් කැල්ලට සදාචාරයත් කුමාර ජයකොඩි සදාචාරයත් වෙනස් වෙන්න බෑනේ. හැබැයි කෙහෙලිය රඹුක් කැල්ලගේ කතාවේ පොඩි කාරණාවක් තියෙනවා නේද? ඒ කියන්නේ මේක ගේන්න එපා කියලා ප්‍රසම්පාදන ක්‍රමවේදවල පිටින් මේකට යන්න එපා කියලා කියද්දිත් එතුමා අවසර දීලා තියෙනවා නෑ මේක හදිස්සි මිලදී ගැනීමක් ඒකින්ද මේක ගන්න කියලා. මොනවාද ඖෂධ මිලදී ගැනීමේ අධිකාරියේ හිටපු සභාපතිවරයා සාක්ෂි දීලා තියෙනවා. දැන් ඒක අධිකරණයේ තියෙන ප්‍රශ්නයක් කොයි විදිහටද කියලා ඒක අධිකරණයේ අමුය අපිට ඉදිරියේදී දැනගන්න පුළුවන්. ඒක අපිට කතා කරන්න බෑ. හැබැයි දැනුත් අලුතෙන් ගල්ලංගුරු ගේන කඩිමුඩියේ කටයුතු කරනවා. මේ ගල්ලංගුරු ප්‍රශ්නේ මෙතන නෙවෙයි තියෙන්නේ. ගල්ලංගුරු ප්‍රශ්නේ තියෙන්නේ ඊයේ ජනාධිපතිතුමාම කියනවා ගල්ලංගුරු භාවිතයෙන් බාල නිසා තෙල් යනවා. ඩීසල් වැඩිපුර යනවා. හැබැයි ඒ කතාවෙම ජනාධිපතිතුමා කියනවා හැබැයි ඒ නිසා අපි වැඩි කරන්නේ නැහැ. ඒකනේ කතාව. ඒ නිසා වැඩි කරන්නේ නැහැ. දැන් ඒ බර මහ ජනතාවට දෙන්නේ නැහැ. ඒතර මහ ජනතාවට ඇවිල්ලා තියෙන මොන බරද මේ? දැන් හෙට අනිද්ද වෙනකොට එන බර මොකද්ද? ඩීසල් ප්‍රමාණය වැඩි. ලීටර් ලක්ෂ 8ක් දවසට යනවා නම්. අමතර
ඩීසල් ලීටර් ලක්ෂ 8ක් දවසට යනවා නම් ඒ ලක්ෂ 8 යන්නේ බාල ගල් අඟුරු නිසා නම් ඒ බර ජනතාවට එන්නේ නැtei කියලා සහතික දෙන්නේ කොහොමද? මිල වැඩි කිරීම ජනතාවට බරක් වෙනවනේ. අපිට කොහෙද කොලේක ලියන්න පුළුවන් මේ ගල් අඟුරු නිසා නෙමෙයි මේක. මේ අමු බොරුනේ. ඒ නිසා මේක ඒ අයගේ පළවත්ති තියෙන ප්‍රශ්නයක්. එක්කෙනෙක් ආරක්ෂා කරනවා, දෙන්නෙක් ආරක්ෂා කරනවා, තුන් දෙනෙක් විරුද්ධ වෙනවා. ඒ අතර තියෙන මත ගැටුමක් නිසා ඇති වෙන ප්‍රශ්නයක්. ඒ නිසා අපි කියන්නේ ඕක නෙමෙයි මහ ජනතාවට කිව්වේ. ඕක නෙමෙයි මහ ජනතාවට කිව්වේ. වොචින් මැෂින් එකේ සතියකට හොදන්නත් මිනිස්සු ඇමතිට V8 එක යන්නත් මහ ජනතාව කියලා නැහනේ. ඉතුරු කරනකොට ඇමති V8 එකේ බැහුවම බැස්සම ඒ වියදම ඇමටට හොඳයි. රෙදි හොදන එක සතියකට රෙදි එක දවසක හොදලා ඉරිසුත් ඉතුරු කරන්නයි කියනවා. ගිය අවුරුද්දට උඩින් අවුරුද්ද වෙනකොට ළමයාට උගන්වන්න බැරිව නෝන කෑ ගහන මොකක් හරි කරන්නේ කියපු එක්කෙනාට ලක්ෂ 550ක ඉඩමක් අරගෙන තට්ටු තුනේ ගයක් හදලා ඉන්නකොට මම ලක්ෂ 5 මගේ යාළුවගෙන් ගත්තයි කිව්වම ප්‍රශ්නයක් නැහැ. එතකොට මේකද මේ රටේ මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ? මේකද 76 අවුරුද්දක් මිනිස්සු එපා කියපු පක්ෂ දෙකක් අයින් කළා මේ සුපිරිදු මිනිස්සු ගෙනාවේ? හරි. මගේ ඊළඟ ප්‍රශ්නේ තියෙනවා. දැන් මේ ඔය ඔබතුමන්ලා චෝදනා කරනවා මාලිමා ආණ්ඩුවට මේකද බලාපොරොත්තුනේ කියලා. දැන් ඔබතුමාලට අවුරුදු 70 ගාණක් ඡන්දෙ දීලා අපේ රටේ මිනිස්සු බලාපොරොත්තුනේ දේ ඉෂ්ට වුණාද කියලා ප්‍රශ්නයක් තියෙනවා. මොකද රනිල් වික්‍රමසිංහ මහත්තයා කාලිසමත් පොඩ්ඩක් උස්සලා ටයිපටිය හදලා කිව්වා අපි බංකොලොත් කියලා. ඔබතුමා අමාත්‍යාංශ ගණනාවක මේ රට හොබවපු කෙනෙක් කියන්න ඇත්තටම මේ රට බංකොලොත් උනේ ඇයි? කොතනද වැරද්ද? කාගේද වැරද්ද? කවුද වැරදි තීරණ ගත්තේ? ඔබතුමාට උත්තරයක්. ඔව් මම උත්තරයක් දෙන්නම්. මේකේ 76 අවුරුද්දක් තුල මේ රට ඉස්සරහට ගියා. නැතේ කියන්න බෑ. අපිට සුද්ධ දුන්නේ රේල් පාරයි. ඒ අයට බඩු ප්‍රවාහනය කරන්න පුළුවන් පහසුකම් ටිකයි විතරයි. ඒ අයට ඕන පිටසක්. හැබැයි සුද්දා ඒ වෙලාවේ මේ ෆේල් වෙච්ච රටක් නෙමෙයි දුන්නේ අපේ භාණ්ඩාගාරය. නෑ නෑ එතකොට එතන ඉඳලාම පස්සේ ෆේල් වුන්නේ නෑනේ රටක්. ඩී.එස්. රණේක මහත්තයා කාලෙත් ෆේල් වුන්නේ නෑ. දිගටම ආවනේ. මේ රට ෆේල් වෙන්න කාරණා කීපයක් තිබුණා නැත්තේ නෑ. එකක් මහා යුද්ධයකට අපි පටලැවිලා හිටියා. ඒ යුද්ධයට අසීමිත වියදමක් කරනකොට අපි ඒක අතාරින්නතු සංවර්ධනයත් අපි කරන ගමන් ඇත්තටම මේ රට ෆේල් උනේ අපි ලෝකේ ලොකු රටවල් කරන්න පුළුවන් කරන්න හදන දේ කොයිඩ් එකේදී කරපු නිසා. පළවෙනි දේ. ඒ කියන්නේ රටක් වහන්න බෑ. ඇයි මෝඩි රට වැහුවේ නැත්තේ? එක්කෙනා ඔබ මම දැක්කා බයිසිකලේ අම්මයි තාත්තයි මැදට දරුවා තියාගෙන ගිහිල්ලා දරුවා සෙමෙට්‍රි එකේ බුම දාන එකල්ලා එනවා. හැබැයි මෝඩිට අමු තිත්ත කුණු හබ්බෙන් මෝඩිට බැන්න මිනිස්සු. හැබැයි මෝඩි රට වැහුවේ නැහැ. ඉන්දියාව රට වහලා ඕස්ට්‍රේලියාවේ ආර්ථිකය සාමාන්‍ය මට්ටමකින් වැටුණා. ලෝකේ වහපු නැතර රටවල් වල ආර්ථිකය වැටුන්නේ. එතකොට ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ඉතාමත්ම හොඳ පුජ්‍යලෙක්, අවංකවම පුජ්‍යලෙක්. ඔහුගෙන් ලොකු දෙයක් මේ රටේ මිනිස්සු බලාපොරොත්තු වුණා. ඔබ මේ සහතිකය දෙනවා. ගෝඨාභය ඉතාම හොඳ අවංකවම පුජ්‍යලෙක්. කිසිම ප්‍රශ්නයක් නැහැ. මේ හොඳම මිනිස්සෙක් සංවේදී පුජ්‍යලෙක්. ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ වටේ ඉඳපු දැන් මෙතන ප්‍රශ්නේ තියෙන්නේ මම උගතුන්ට අපහාස කරන්නේ නැහැ. හැබැයි ඔබට පේන්න ඇති මේ පාර්ලිමේන්තුවේ මහාචාර්යවරු ආචාර්යවරු ආපු කිසි කෙනෙක් සාර්ථක වෙලා නැහැ. ගෝඨාභය මහත්තයා කාලෙත් මහාචාර්යවරු ආචාර්යවරු සාර්ථක වුණේ නැහැ. හරි ඒකයි පළපුරුදු දේශපාලනඥයන් අවශ්‍යයි කියලා කියන්නේ. ඒ කියන්නේ වියත් මග විපත් මගක් වුණාද? අනිවාර්යයෙන්. ඒක කිසි කෙනෙකුට සමාජයටවත් අද බහින්න බැරි තත්යකට ඇති වෙලා තියෙනවා. එතකොට පෝර ප්‍රශ්නේ එක සැරේටම ලෝකේ දැන් අපි ගත්තොත් භූතානේ අවුරුදු 17ක් යනකම් භූතානේ ඔය තීන්දුව ගන්න ගිහිල්ලා බැරි වෙලා ආපහු සාමාන්‍ය රසායනික පොර වලට ආවා. ඒක අධීරයෙන් අධීර කරන්න ඕන වැඩක් එක සැරේටම නැති වුණා. මොකද මට මතකයි මම පාර්ලිමේන්තුවේ කමිටුවේ හිටියා. මෙහෙම හාල් අතක් ගෙනල්ලා එක්තරා දොස්තර කෙනෙක් මේක පෙන්නුවා. මේකේ 60 ගාණක් තියෙන්නේ විස. ඇයි ඔබතුමා ජනාධිපති වෙලා මේක කරන්න බැරි නම් කාටවත් මේක කරන්න බෑ. මේක තනිකරම කාබනික පොර වලට යන්න ඕන. මේක රසායනික පොර
නවත්තන්න ඕන. එතකොට හාමුදුරුවෝ ඒකට ඉතාමත්ම හොඳින් තදබල ලෙස කතා කරා මේ එවලම තීන්දුව ගත්තා. හැබැයි මහින්ද රාජපක්ෂ මහත්තයා හිටියනම් ওই තීන්දුව ගන්නෙ නැහැ. ගත්තේ නැත්තේ එයා බිම දන්න හොඳට. බිම තියෙන ප්‍රශ්නේ ටික ටික ගන්න ඕන. මොකද ගොවියොන්ගේ ප්‍රශ්නේ, දීවරුන්ගේ ප්‍රශ්නේ අපේ මහින්ද රාජපක්ෂ මහත්තයා උදේට පැයක් ජිම් එකේ ඉන්නවා නම් මුළු ලංකාවේ ඉන්න මිනිස්සුත් එක්ක දුරකථනයෙන් කතා කරනවා. හිතවත් කොහොමද මේ පැත්තත්? මාළු කොහොමද? දැන් කොහේ වීමිල මොකද්ද? මොකක්ද තියෙන ප්‍රශ්නේ? කොහේ හරි ලංකාවේ හැම තැනම කතා කරනවා. ඒක තමයි නායකයෙක්ගේ තියෙන දක්ෂතාවය. හැබැයි ඒක ප්‍රායෝගික දැනුමක් තියෙන නායකයෙක් වෙන්න ඕන. එතකොට ඒ තුලින් ඇතුණු තත්ත්වයන් උඩ තමයි ලංකාව බංකොලොත් තුනේ වෙලාවේ. හැබැයි රනිල් වික්‍රමසිංහ මහත්තයා මොනවා වුණත් ඒ අවුරුදු දෙකට ඒවා පාලනය කරගෙන ගියා. අපි ඒකත් එතුමාට ස්තුතිවන්ත වෙනවා. ඒ කියන්නේ මේ රටේ මිනිස්සුන්ට රනිල් වික්‍රමසිංහ මහත්තයා ඉරේට යන්න ඕන කෙනෙක් නෙවෙයි. එතුමා ඒ ගත්ත තීන්දුව ටික ඒ වෙලාවේ බර වෙන අද මේගොල්ලෝ ලැජ්ජ නැතුව ඒ තීන්දුව බොහොම ලස්සනට ගන්න ඕනේ. විදුලි බඩ මණ්ඩලය 6කට කඩන්න ගියපු එකට එළියට බහස් වෙන 9කට කැඩුවානේ දැන්. මොකද හේතුව දැන් ස්ට්‍රයික් කරන කට්ටිය විරෝධතා දක්වන කට්ටිය ඔක්කොම ආණ්ඩුවේ. දැන් එළිය මොකක් කරන්න කෙනෙක් නැහැ. ඉතින් ඒගොල්ලන්ට ඕන දෙයක් කරන්න පුළුවන් දැන්. හැබැයි ඉතින් මේ තීන්දුව ටික ගන්න ඕන අරගත්තා. ඊළඟේ ආණ්ඩුවට හොඳටම හොඳයි. ඔබලා කරවුර දීලා හදපු පොහොට්ටුව රාජ්‍ය නායකයෝ දෙන්නෙක් බිහි කරපු පක්ෂේ ඉතාම වේගයෙන් අධි ශීඝ්‍රගාමී ගමනක් ආපු පක්ෂයක්. හිතපු නැති විදිහට හතර ගාතෙන්ම වැටුණා. ඇයි පක්ෂයට මෙහෙම උනේ? පක්ෂේ හිටියේ ලංකාවේ පරිණතම දේශපාලඥයෝ. පක්ෂ නායකයා මහින්ද රාජපක්ෂ. එහෙම ඉඳගෙන ලංකාවේ දේශපාලනයේ ලොකුම අයිකන් එක හදපු පක්ෂය මොකද උනේ? ප්‍රශ්නේ තියෙන්නේ මෙයා මේකයි. ලොකු බලාපොරොත්තු රාශියක් තියාගෙන බලයටපත් වුණාට පස්සේ ඒ බලාපොරොත්තු ෂණිකව අවුරුද්දක් දෙකක් ඇතුළත කඩන් වැටෙනකොට ඒකෙදි වෛරයක් ඇති වෙනවා. ඒ කියන්නේ ගෝඨාභය මහත්තයාට ඡන්දේ දුන්නේ පුදුමාකාර විශ්වාසයකින්. ඒ කියන්නේ එතුමා ආරක්ෂක ලේකම් හැටියට කරපු රාජකාරිය. මොකද මහින්දවත් පරාජය කරා මිනිස්සු. ඔව්. පරාජය කරලා ආයෙ නැවත ගෝඨාභයට කැමති වෙන්නේ. ඒ සම්පූර්ණ ඒ බල රටේ තරුණයගෙන්ද ඇයි තාප්පොල තරුණයෝ ඇන්දේ පින්තූර කවුරුවක් කියලා දැන්දේ නෑ. ඒ ඇන්දේ ඔක්කොම බලාපොරොත්තුව. අපිට නායකයෙක් ඇති වුණා. අපිට රටක් හදන නායකයෙක් අපිට ඕන. මේ පරිසරය රකින්න නායකයෙක්. හරි රටේ අලුත් දෙයක් කරන නායකයෙක්. ඒ නායකයා ගැන විශාල බලාපොරොත්තු දවසනාකට මෙන් එතුමාගේ වටේ ඉන්න සමහර අය ගත්ත තීන්දුව නිසා මේකටක් ගාලා කඩන්න. එතකොට පොට්ටුවට ඒ විපාකෙ විඳින්න සිද්ධ වුණා. ඒ විපාකෙ මට කියන්නකො මේ දැන් හැමෝම කියන්නේ වටේ හිටපු මිනිස්සු කියලා. එතකොට ওই ළඟින්ම මහින්ද රාජපක්ෂ මහත්තයත් හිටියේ. දැන් ඔබම කියනවා බිම දන්න මිනිහා මහින්ද රාජපක්ෂ කියලා. එතකොට මේ අයියලා මල්ලිලා මහින්ද රාජපක්ෂ තමයි ගෝඨාභය රාජපක්ෂව දේශපාලනයට බෞතිස්ම කරන්නේ. එතකොට එහෙම තත්ත්වයක් තියාගෙන මේකේ අනාගතය සුබ නෑ, කමින් කලර් is not good කියලා මේක හරි තේරුම් කරලා දීලා හරි ට්‍රැක් එකට ගන්න මහින්දටවත් බැරි වුණාද? කට්ටියම එකතු වෙලා ගෝඨාභයව රවට්ටනකම් අනිත් අය බලන් හිටියද? පැහැදිලිව කරන දෙයක් නෑ. එතන හඩක් තිබුණ නෑ. ඒ කියන්නේ ගෝඨාභය තනි වුණා වගේ වැඩක් දුන්නේ නෑ. එතන එතුමාට වෙනම කණ්ඩායමක් එතුමා කර එහෙම නෙවෙයි මේක කරන්න ඕන. මේක මේ විදිහට කරොත් විතර ওই තීන්දුව අරගෙන යන්න බෑ. එතකොට මම දන්නවා චමල් රාජපක්ෂ මහත්තයා කුෂිකර්මයට පිළිබඳ ඕකට තදිකරම පොහොර පිළිබඳ සටනක් කරා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සටනක් කරා. ඇමතිවරු සටනක් කරා. ඒ තීන්දුවක් එකක්වත් වෙනස් කරේ නැහැ. ඒක ගෝඨාභය මහත්තයා ඒක ගතිගුණයක්, හොඳ ගතිගුණයක්. ඔය යුද්ධයේදී ඒක පාවිච්චි කළා හරි ගියා. හරි? ඒව වෙනස් නොකර තීන්දුව ගන්න මිනිසුන්ට යටතට තීන්දුව ගත්තේ නැහැ. ඒක යුද්ධයට හොඳයි. හැබැයි ප්‍රායෝගික දේශපාලනයේදී අපි බලන්න ඕන මිනිස්සුගේ හදගැස්ම මොකද්ද කියලා. රටක් හදන්න හොඳයි. ඕක රටේ ඉවසගෙන ඉන්න පුළුවන් නම් ඔය සියලුම ප්‍රශ්න ටික ඒක හොඳයි. හැබැයි මේ ඒ හඬට ඉඩක් තිබුණේ නැහැ එතන. මහින්ද රාජපක්ෂ හඬටත් ඉඩක් නැහැ එතන. අවංකව කියනවා. ඒ කියන්නේ මේ ගෝඨාභයගේ ආණ්ඩුවේ මහින්දට ඉඩක් නැහැ. එතන තිබුණේ අලුත් ගමනක් නෙමේක. ඒක අපි වැරදක් කියන්න බෑ. තමන්ගේ පවුලේ වුණත් තමන්ගේ ඉතින් මහින්දමනේ යෝජනා කරලා ගෝඨාභය රාජපක්ෂව දෙන්නේ මේ මගේ මල්ලි මෙයා තමයි සුදුසු කියලා. නෑ මහින්ද රාජපක්ෂ මහත්තයා යෝජනා කරන්න තැනට එතුමාට යෝජනා කරන්න තැනට මිනිස්සුන්ගේ මතයක් තිබුණ රටේ ගෝඨා ගේන්න ඕන කියලා. ඒක දෙකක් නෑ. ගෝඨා ගේන්න ඕන කියලා මතයක් තිබුණේ. එතකොට මහින්ද රාජපක්ෂ මහත්තයාට ඒක වෙනස් කරන්න බෑ.
ඒ කියන්නේ කොහොමාවත් ගෝඨාභය රාජපක්ෂ හරි මේ ඒ වෙලාවේ අපේක්ෂකෙක් නැහැ. හ්ම්. එතකොට එතන ගත්ත තීන්දුව මේක අවාසනාවක් වුණේ. ඒක කරන දෙයක් නෑ. ඒක රටෙත් අවාසනාව වෙන්න පුළුවන්. හේතුව රටේ එතුමට ගත්ත තීන්දුව එක්ක දිගටම යන්න තිබුණා නම් මිනිස්සු එකට එකඟ වුණා නම් එතෙන්දි ගත්ත එකක් තමයි නීතිය හරියට අර වගේ බය නැතුව ක්‍රියාත්මක කරා නම් මේ මිනිස්සුන්ට පෙනුණා නම් මේක නිවර්දිව මේ ගමන යනවා කියලා මේ ආණ්ඩුවට වැඩිය හොඳ ඉතාමත්ම හොඳ ගමනක් යන්න තිබුණා. මොකද ඒකේ පළපුරුදු මැති ඇමතිවරුත් හිටියා. එතකොට එතුමා ගැන දැඩි විශ්වාසයක් තිබුණා. අන්නේ කඩා වැටීම තමයි පොට්ටුවට සිද්ධ වුණේ. හැබැයි පොට්ටුවට දැන් අපහු ඒ නැගිටීම එන්න පුළුවන්. ජේ.ආර්. ජයවර්ධන මහත්තයා ආසන 8ට වැටුනම උදේ පාන්දර මයිනර් එකෙන් ගිහිල්ලා සිරිකොතේ දොර ඇරියා. පියදාස කිව්වා සර් එන්න එපා සර් ඇයි සර් අද ආවේ කියලා. පියදාස අද ඉඳලා මම මේ වැඩ පටන් ගත්තා. පියදාසගේ පාඩුවේ පියදාස ඉන්න කිව්වා. එහෙම පක්ෂ ගොඩනගන්න. ඒ නිසා මේ දැන් මම පළවෙනිම කිව්වේ නාමල් රාජපක්ෂ ඉස්සර නාමල් රාජපක්ෂට තිබුණු තැන නෙමෙයි අද තියෙන්නේ. දැන් එනවා අපි මේ ප්‍රශ්නේ දෙනවා. ඔබතුමා නාමල්ම ඇදලා ගන්න ඉඳ අපි යමු මේ ප්‍රශ්නෙට. මේ නාමල් රාජපක්ෂගේ මේ රාජාභිෂේකයේ පිළිබඳව කතා කරද්දී ගොඩක් අය කියන්නේ සමහර අය කියනවා මේ නාමල් තවම පැහිලා මදි. නාමල්ට තව කල් තියෙනවා 29 නෙවෙයි නාමල්ගේ කාලය කියලා. සමහර අය කියනවා රාජපක්ෂ කෙනෙක් වීමම සුදුසුකමක් වෙන්න බෑ. නාමල්ට මහින්ද කරපු දේවල් නාමල්ට කරන්න බෑ. ඒකින්ද නාමල්ට මේ සීට් එක සුදුසු නෑ කියලා. මට කියන්න ඔබතුමාගේ දේශපාලන පරිණත දැනුමට අනුව ඔබතුමා කොහොමද මේක ගලපගන්නේ? ඇත්තටම 2029 දී මේ රටේ ඩ්‍රයිව් එක නාමල්ට ගන්න පුළුවන්ද? ඒකට ඔහුට සුදුසුකම් තියෙනවද? මම නාමල් එක්ක දැන් අවුරුදු 2කට ආසන්න කාලයක් වැඩ කරනවා. මම දැකපු නාමල් මීට අවුරුදු තරුණ නාමල් මහින්ද රාජපක්ෂ මහතාගේ පුතා ලොකු පුතා නාමල්ට වඩා අර රේස් පැදපු නාමල්ට වඩා අද පරිණතභාවයෙන් ඉහළම තත්යකට ගිහිල්ලා තියෙනවා. ඊළඟට මම දැක්ක යාගේ දැනුම. එයා ලෝකයේ පිළිබඳ දැනුමක් තියෙනවා. සමාජය පිළිබඳ දැනුමක් තියෙනවා. මිනිස්සු අඳුර ගැනීම පිළිබඳ හොඳ ඉවක් තියෙනවා. මිනිහා කවුද කියලා හොඳට අඳුර ගන්න පුළුවන් එයාට. මොකද මම නම් වශයෙන් නොකුවත් තක්සේරු කරපු සමහර දේවල් එයා කතා කරන දේවල් බැලුවා. මේක හරියටම හරි. ඊළාට ඉන්දියාවත් එක්ක හොඳ සම්බන්ධයක් ඇති කරගෙන යනවා. එතකොට කතාවක් කරොත් ඒ කතාවේ අහක දාන්න පුළුවන් කොටසක් නැහැ. පාර්ලිමේන්තුවේදී සහ මාධ්‍යයේදී යම් යම් ප්‍රශ්න වලට එයා උත්තර දෙනවා. ඊට වඩා පුළුල් දැක්කමින් එයා කතා කරනවා. ඒතර එයාට දුරත් පේනවා. රටේ තියෙන ප්‍රශ්නත් එයාට පේනවා. විසඳුම් ලේසි නෑ කියලාත් එයාට පේනවා. හැබැයි විසඳුම් හදන්න පුළුවන් කියලාත් එයාට පේනවා. ඒ නිසා මම දැක්කා අවුරුදු ඒක 2029 කියන එක ප්‍රශ්නයක් නෙවෙයි යාට. ඒක මිනිස්සු තීන්දුව කරන්න ඕන. 2029 කියන එක ප්‍රශ්නයක් නෙවෙයි. يعني ඔබේ තීන්දුවට අනුව එයාගේ තරුණ බව ජනාධිපතිකමට ප්‍රශ්නයක් නෙවෙයි. මට පේන්නේ 2029 දී නෑ මට පේන්නේ එතන ඒ තරුණකම හෝ තාම පරිණත නෑ කියනවා නම් ඒ පරිණතයි කියන එක මං ඉන්නේ. පරිණතයි. ඒ මත ඔබ කියනවා 2029ට ඔහු සුදුසුයි කියලා. මහජනතාව තීන්දුව කරනවා නම් ඔහු 2029 ජනාධිපති වුණාට ප්‍රශ්නයක් නෑ. මහජනතාව ගතේ ඒක තියෙන්නේ. හැබැයි අපිට සමාජයේ මතයක් අපි ඇති කර ගන්න ඕන. රාජපක්ෂ විරෝධයක් රටේ ඇති කරලා තිබුණා. ඒ රාජපක්ෂ විරෝධය මෙතන නෑ. හතර වටේම රාජපක්ෂල වට කරගෙන යා නෑ. එයා එක්තරා තනි ගමනක් යනවා. හැබැයි මට කියන්න මේ සමහර අය කියනවා දැන් වැඩිය රාජපක්ෂලව කරලියට ගේන්නේ නැහැ. නාමල් විතරක් කියන්නේ මොකද ස්ක්‍රීන් එකට අනිත් කට්ටියව ගේන්න බෑ. හැබැයි නාමල් සිංහාසනාරූඪ වෙච්ච හැටිය අර කට්ටිය නැවත ඇවිල්ලා සුපුරුදු පරිදි පුටුවල ඉඳගනී කියලා. නෑ මම හිතන්නේ මෙහෙමයි. දක්ෂ රාජපක්ෂ කෙනෙක් හිටියොත් මම කිව්වනේ දේශපාලනයේදී මිනිස්සු කපන්න බෑනේ. මහජනතාව පිළිගන්න රාජපක්ෂ කෙනෙක් හිටියොත් ඒකේ ගැටලුවක් ඇත්තේ නෑ. හරි? දැන් ට්‍රම්ප්ගේ පුතත් ලෑස්ති කරනෝනේ. ඡන්දෙට නෑ කියන්න බෑනේ. බුෂ්ගේ පවුලේ හිටියානේ.
හරි ඒ වගේ ලෝකෙ තියෙනවා ඉන්දියාවේ හිටියානේ. ලෝකෙ හැම වෙනස් කරන්න බෑ. මිනිස්සු පිළිගන්නවා නම් ඒ මිනිස්සු පිළිගන්න දේ ඉදිරියට මිනිස්සුම තීන්දුව කරයි. හැබැයි අනිත් පැත්තෙන් මම අහන්නේ මේ පක්ෂයේ ඇතුලේ රාජපක්ෂලා විතරද ඉන්නේ ඡන්දේ ඉල්ලන්න. ඊළඟට එයාගේ එහෙම එකක් පුතා, නෑ ඊළඟට නේද? එයා පුතා. මං කියන්නේ පක්ෂයේ ඊළඟ නැද්ද නායක ධුරාවලියේ ඊළඟ සුසු අය නැද්ද? නෑ නෑ මෙතන තියෙන්නේ අභියෝග බාර ගන්න පුළුවන් වෙන්නත් ඕන. නමක් තියෙන්නත් ඕන. ඒ නම මිනිස්සු පිළිගන්නත් ඕන. එතකොට පක්ෂයක මිනිස්සු හිටියයි කියලා වැඩක් නෑ. ඒ චරිතය විකුණන්න බැරි නම්. දක්ෂ වෙන්න පුළුවන් විකුණන්න එපා ඒ චරිතේ. විකුණන්න බැරි චරිත බෑනේ. දැන් ඔය සමහර අය විකුණ ගන්න බැරුව ඉන්නෝනේ දැන් ප්‍රධාන විරුද්ධ පක්ෂවල. ටික මිනිස්සුන්ගෙන් ඈත් වෙනවනේ. ඒ කියන්නේ දෙන උත්තරවල හැටියටත් ප්‍රශ්න වලට මුහුණ දෙන හැටියටත් මිනිස්සු ගිය අවුරුද්දට උඩින් අවුරුද්ද මිනිස්සු තක්සේරු කරපු මිනිස්සයා නෙවෙයි දැන් ඉන්නේ. එතකොට ඒ වයින් සමාජයෙන් ඒගොල්ලෝ ඈත් වෙලා යනවා. ඒ නිසා මිනිස්සු තක්සේරු කරන්න ඕන. මෙයාට පුළුවන් කියන මටයට මිනිස්සු ගේන පුජ්‍යලෙක් වෙන්න ඕන. හැබැයි අපි පක්ෂවල නායකයෝ හිටියට ඒ නායකයෝ ගේන්න බෑ. එතකොට ඒ නායකයෝ අනිත් අය පිළිගන්නවා. මේ රටේ ජනාධිපති වෙන්න නම් සියලු අයගේ සහයෝගය අවශ්‍ය වෙනවා. සියලු අයට එකට වැඩ කරන්න පුළුවන් වෙනවා. ඒ එහෙම චරිතය අවශ්‍ය වෙන්නේ. මම අනිත් පැත්තෙන් කියන්නේ අපේ රටේ මේ අපි මුලින්ම කතා කරපු පක්ෂ දේශපාලනය එක්ක ඔබතුමා කිව්වා චරිත නැහැ කියලා. චරිත මතුවෙන්න පුළුවන් චරිත. මතුවෙන්න පුළුවන් චරිත විකුණන්න පුළුවන් චරිත නැතුව නෙවෙයි විකුණන්න පුළුවන් චරිත හැදෙන්න දෙන්නේ නැහැ නේද? මොකද්ද ලලිත් ඇතුළත් පුදුලිට උනේ? මොකද්ද ගාමිණී සානායකට උනේ? මොකද්ද රනිල් වික්‍රමසිංහ පක්ෂයේ ඒකාධිකාරියක් තියාගෙන කරන්නේ? ඊළඟට මහින්ද රාජපක්ෂත් තමන් ගැවෑමෙන් වෙන කෙනෙකුට එන්න දෙන්නේ නැහැ. ඊළඟට තමන්ගේ පුතාට බැටල් එක හදනවා. එහෙම කියන්න බෑනේ. ගියවතාව ජනාධිපතිවරණයට ඕන කෙනෙකුට ඉල්ලන්නේ වඩේ පක්ෂේ. ධම්මික පෙරේරා ඉල්ලයි කියලානේ කවුරුත් හිතුවේ. කවුරුවත් නැති නිසානේ මේ නාමල් රාජපක්ෂ දෙන්න ආවේ. කාටවත් කියන්න බෑ කාටවත් තර දුන්නේ නැහැ කියලා. ධම්මික පෙරේරානේ තරම් කරන්න හිටියේ. ඒ ධම්මික පෙරේරා අන්තිමට බැරි කිව්වම මේ පක්ෂයට කවුරුවත් නැහනේ. ඒතොර ඒ අභියෝගේ බාරගෙන පරදින්න ඉල්ලුවා නාමල් රාජපක්ෂ අභියෝග වලට මුහුණ දෙන්න පුළුවන් මිනිහෙක්නේ. ඔබ කියන්නේ පක්ෂයේ තීන්දුවක් ගත්තා මේ ධම්මික පෙරේරාට ඡන්දය ඉල්ලන්න නෑ ධම්මික පෙරේරාට අවස්ථාවක් තිබුණා එතන. ඊටවත් පැහැදිලිව අපි දන්නවා. ධම්මිකයි බැරිය කිව්වේ. අපේක්ෂා කරන්න ගිය ධම්මිකයි බැරිය කිව්වේ. හැබැයි එතනදි කරේ නිකන් අර නියරමිටිදරින් වතුර ගලා බහිනවා වගේ වැඩක් නෙවෙයිද කරන්න ගියේ. එහෙම ධම්මිකගේ කරේ ගහලා ධම්මික පරාදයි. රයිට්. එහෙනම් ඉතින් දැන් ඊළඟට ඉන්නේ නාමල් රාජපක්ෂ. නෑ ඒ පක්ෂයක හැම ඒක හින්දා නේද නාමල් රාජපක්ෂව ගෙනාවේ නැත්තේ ඡන්දෙට ලිස්ට් එකකින් දැම්මේ. ප්‍රශ්නේ මේකනේ නාමල් රාජපක්ෂ ලිස්ට් එකෙන් ගියේ ඡානකට එන්න ඕන නිසා. ඒකයි ප්‍රශ්නේ. වෙන ප්‍රශ්නයක් නෑ. එයා ලිස්ට් එකෙන් පාර්ලිමේන්තුවට යන්න අවශ්‍යතාවය. එහෙනම් එයාට හම්බන්තොටින් එක්කෙනෙක් ඉල්ලුවා නාමල් රාජපක්ෂ දිනනවනේ. ඡානකට ඡන්දෙ දුන්නානේ. ඡානකට ඒ තරම් නැති වෙයි කියලා තමයි එයා දුන්නේ. ඒක මම දන්න පෞද්ගලික. ඒතර එයාට මේ පාර්ලිමේන්තුවට යන්න ඕන දිස්ත්‍රික්ක එකකින් පුළුවන්කමක් තිබුණා. එහෙම නැත්තේ නෑ. හොඳයි. මේ චලනය වන වෙනස් වන දේශපාලන ලෝකයේ අවසානයේ අපි ලක්ෂ්මන් යාපා අබේවර්ධන ඔබ කොතනද රැඳෙන්න බලාපොරොත්තු වෙන්නේ? මගේ අවසාන ප්‍රශ්නය. අපි හැමෝටම ඩ්‍රීම් එකක් තියෙනවා, බලාපොරොත්තුවක් තියෙනවා. ලක්ෂ්මන් යාපා අබේවර්ධන කියන දේශපාලන සත්වයා තමන්ගේ අවසානය මෙන්න මේ විදිහට ඉවර කරන්න මට පුළුවන් නම් හොඳයි කියලා මම විශ්වාස කරනවා කියලා ඇති. කොහේ හරි මට ඕන මේ අභියෝගයට මුහුණ දෙන්න අද පරාද වෙච්ච දේශපාලන පක්ෂයක් ගොඩනැගීම සඳහා මම මේ කාලේ කැප වෙනවා. කැප වෙලා මට අවශ්‍යයි මගේ අවසාන කාලේ මේ රටේ මිනිස්සුන්ට මගේ තියෙන අත්දැකීම් එක්ක යම් වැඩ කොටසක් කරන්න. ඒකට මට ඉලක්කයක් තියෙනවා. ඒ වැඩ කොටස කරන්න. ඒතර ඒ වැඩ කොටස කරන්න මට අවස්ථාවක් ලැබෙයි. මොකද මම දන්නවා මේ ආණ්ඩුව කඩම් වැටෙනවා. මේ ආණ්ඩුව ගෙනියන්න බෑ. මොකද ලබන අවුරුද්ද වෙනකොට මේගොල්ලන්ට ප්‍රශ්න වලට උත්තර නැහැ කිසි දෙයකට. දැන් මේගොල්ලන්ට රටට ආයෝජනය ගැනීමේ සැලැස්මක් නැහැ. අපිට US ඩොලර්ස් නැතුව සංචිතය ශක්තිමත් කරන්න නැතුව අපිට මොකුත් කරන්න බෑ. එතකොට මේගොල්ලෝ සංචිතය ශක්තිමත් කරන ක්‍රමයක් නැහැ. තියෙන එක වියදම් කරනකොට රුපියල් වලින් ඉතුරු කළා ඒගොල්ලෝ. දැන් රුපියල් ගහගෙන යනවා. තියෙන රනිල් වික්‍රමසිංහගේ කාලේ තිබු සංචිතය 6 දශම ගාන සංචිතයත් ඉවර වෙගෙන යනවා. මේ තෙල් වලටයි ලගුරු වලටයි
මේ තියෙන බඩු වලට ගේ. එතකොට මේගොල්ලන්ට එහෙම රටක් ගෙනියන්න බෑ. IMF එකේ ලෝන් එක ගෙවන්න වෙනවා. ඒක ලෝන් එක ගෙවනකොට මේගොල්ලන්ට සැලැස්මක්. මේගොල්ලන්ට විදේශයේ ගිහිල්ලා කතා කරන්න කෙනෙක් නැහැ. නෙගෝෂিয়েට් කරන්න බෑ මේගොල්ලන්ට. එතකොට මේගොල්ලෝට ආණ්ඩුව ගෙනියන්න බෑ ඉදිරි කාලය ඇතුළත. මේගොල්ලෝ සියලුටම වැඩිය දන්න කට්ටිය. කාගෙන්වත් උපදෙසක් ගන්නෙත් නැහැ. ඒ නිසා මේක මේ රටේ තරුණයෝ රටේ අනිත් අය අර ගෝඨාභය මහත්තයාගේ තිබිච්ච ඒ බලාපොරොත්තුව කඩවුන එකට තිබිච්ච තරහට පාවිච්චි කරපු ඡන්දයක් තමයි මේක. මේ 103 ඉතුරු වේද කියලා කියන්නත් බෑ ඊළඟ මැතිවරණ වෙනකොට. හොඳයි. හිතවතුනි අද දවසේදී අපේ සාකච්ඡාවේ ප්‍රධාන කතානායකයා බවට පත් වුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ වගේම හිටපු අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන. අපි අද දවසේ සාකච්ඡාවේ සමාප්තියට එන්නේ. අපි ඔබතුමාට සමුදෙනවා. බොහොම ස්තුතියි ඔබතුමාගේ දැනුම ඔබතුමාගේ දැක්ම සමාජගත කරන්න අපේ ආරාධනාව පිළි අරගෙන මේ මැදිරියට ආවට. බොහොම ස්තුතියි. අයිබෝන්. එසේනම් අපි සමුගන්නවා තම නැන පමණින් කිරා මැන බලා තීරණ තීන්දුව ගැනීමේ ඒ පරමාධිපත්‍ය බලය තියෙන්නේ ඔබට බව මතක් කරමින් අපි නැවතත් මෙවැනිම වූ ප්‍රබල සාකච්ඡාවකින් නැවත හමු වෙමු. ගිහිල්ලා ඉන්නම් මතකයේ රඳව ගන්න. My Vision.